අද දවසේ Zoom වැඩමුළුවට සම්බන්ධ වුණ ඕගොල්ලෝ හැමෝම ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. අපේ මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි. හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ගුරුතුමනි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සර්. තෙරුවන් සරණයි. අද පළවෙනි දවසේ ඉඳන් චූට්ටක් විතර වෙලා ගියා. චූට්ටක් කියන්නේ විනාඩි 10ක් විතරම වෙලා ගියා. අපි තත්කාල ශාස්ත්‍රය සම්බන්ධ වැඩමුළුවක් කරන්න ඕන කියලා ඕගොල්ලෝ දැනුවත් කරා ටික දවසක් ඉඳලා. ඉතින් විශාල පිරිසක් සම්බන්ධ වුණත් මේ අපි ටෙලිග්‍රෑම් channel එකක් හැදුවා. ඉතින් channel එකට සම්බන්ධ වුණ කට්ටිය තමයි සම්බන්ධ කරගත්තේ. අද දවසේ කොහොම හරි මේ වැඩසටහනට සම්බන්ධ වුණ උදවියට රෙකෝඩින් එක දෙනවා සහ ඊළඟ දවසේ වැඩසටහනට ලින්ක් එක ඒගොල්ලන්ට දෙනවා. අනිත් කට්ටිය channel එකෙමුත් අපි අයින් කරලා දානවා. සමහරවිට යම් කාර්ය බහුල අත්‍යවශ්‍ය මොන හරි කටයුත්තක් කාරණාවක් හින්දා නැවතුණා වෙන්නත් පුළුවන්. WhatsApp group එකක් හැදුවා නම් සෑහෙන විශාල පිරිසක් ඉන්නවා. Telegram එකට සම්බන්ධ වෙන්න බැරි වුණ විශාල පිරිසකුත් ඉන්නවා. WhatsApp එකේ චුට්ටක් විතර අමාරුයි. කට්ටියගේ ප්‍රශ්න විසඳන්න දැන් සෑහෙන කාලයක අපි පන්ති කරනවා. ඒ පන්තිට සම්බන්ධ වුණ කට්ටිය මෙතන ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. ඒ හින්දා තමයි අපි මේ Telegram group එක ගන්න channel එකක් හැදුවේ. එතකොට ඕගොල්ලන්ට අනිත් මේ ඉන්න විශාල පිරිසක් මම හිතන්නේ 119ක් 20ක් විතර හිටියා channel එකට සම්බන්ධව. ඒගොල්ලොත් එක්ක ඕගොල්ලන්ට එකපාර සම්බන්ධතාවයක් ඇති කරගන්න බැරි දන්න කියන කට්ටිය සමහරු අර සම්බන්ධතාවයක් ඇති කරගත්තාම දැන් group එකක් වගේ WhatsApp group එකක් වගේ වුණාම ඒගොල්ලෝ සම්ඩු වෙනවා. ඉතින් ජ්‍යොතිෂය සම්බන්ධ දේවල් මේ තත්කාල ශාස්ත්‍රය සම්බන්ධ දේවල් කතා බහ කරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අනවශ්‍ය දේවල් කතා බහ කරන මේ වයසක කට්ටිය ප්‍රේම සම්බන්ධතා ඇති කර ගන්න හදනවා. ඒ වගේ විවිධ අවශ්‍යතා සහ උවමනා සම්පූර්ණ කර ගන්න හදනවා. ඉතින් ඒ එක උදාහරණයක් කිව්වේ. ඒ වගේ ඉතින් ප්‍රශ්න ගැටළු රාශියක් ඇති වෙන හින්දා අපි Telegram channel එකක් හදලා තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. තවත් ඉතින් පන්තියට සම්බන්ධ වෙනවා කට්ටිය. අද
පළවෙනි දවසේ ඉඳන් ඉතින් අපි 8:00 වෙනකොට පන්තිය පටන් ගන්න හිටියට කවුද මේ සම්බන්ධ වෙන්නේ කියලා චූට්ටක් අධ්‍යයනය කරලා බලලා තමයි සම්බන්ධ කරගත්තේ. සමහර කීප දෙනෙක් නම් ඉන්නවා අපි දන්නේ නැති කට්ටිය. බහුතරයක් දෙනා දන්නා කියන උදවිය තමයි ඉන්නේ. ඉතින් කොහොම හරි වේවා මේ ගුප්ත සාත්‍තර අතර තියෙන සුවිශේෂී වූ ඊටාම වටිනා වැදගත් සාත්‍රයක් තමයි මේ තත්කාල සාත්‍රය කියලා කියන්නේ. මේ ගුප්ත සාත්‍ර අතර තියෙන ඊටාම වටිනා වූ වැදගත් සාත්‍රයක්. ඉතින් සමහරු මේ තත්කාල සාත්‍රයේ පරාසර ක්‍රමය ඉගෙන ගත්ත කට්ටිය ඒ ක්‍රමයට භාවිතා කරනවා. ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට නම් අදාළ තත්කාල සාත්‍රයකුත් තියෙනවා. ඉතින් ඒ කට්ටිය ඒකත් භාවිතා කරනවා. තව පරාසර ක්‍රමයට වගේ නිකන් තත්කාල සාත්‍රය භාවිතා කරනවා. තව එක එක කට්ටිය කෙනා ඉගෙන ගත්ත ගුප්ත සාත්‍රය එහෙම නැත්නම් මේ ජ්‍යොතිෂ ක්‍රමයට අනුව මේ තත්කාල සාත්‍රය භාවිතා කරනවා. සමහරලාට ඉන් එකක් හෝ නැත්නම් ඒ භාවිතා කරන ක්‍රම තත්කාල සාත්‍රයට ආවේනික ඇති. අපි උගන්වන තත්කාල සාත්‍රය ගත්තම ඒක අපේ පරම්පරාවෙන එකක්. ඒකෝර සමහරලාට ඕගොල්ලෝ පොතක පත්තරයක දැකලා නැති එකක් වෙන්න පුළුවන්. හැබැයි මේකත් ඉතා වටිනා තත්කාල සාත්‍රයක්. මේ තත්කාල සාත්‍ර අතර තියෙන තත්කාල සාත්‍ර කියලා කතා කරපුවම බහුවචනෙන් විශාල ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඉතින් එහෙම විශාල ප්‍රමාණයක් නම් නැහැ, කීපයයි තියෙන්නේ. ඒ අතර තියෙන එකක් තමයි මේ අපි උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලොත් ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. තත්කාල සාත්‍රයේ අපි පන්තියක් විදිහට පටන් අරගෙන උගන්වන්න ඕන කියන අරමුණ හිතේ තිබුණා. හැබැයි උගන්වන්න කලින් මේ විෂය කොහොම එකක්ද, මේකෙන් කොයි වගේ වැඩක් ගන්න පුළුවන්ද කියන කාරණාව ඕගොල්ලන්ට උගන්වන්න තමයි මේ වගේ වැඩමුළුවක් කරන්නේ. එතකොට ජ්‍යොතිෂය දන්න, මේ ගුප්ත සාත්‍ර දන්න මේවා භාවිතා කරන කට්ටියට මේ දවස් දෙකේ වැඩමුළුව, දවස් දෙකක වැඩමුළුවක් කරන්නේ. මේ දවස් දෙකේ වැඩමුළුව නොමිලේ කරන්නේ. ඉතින් මේකට සම්බන්ධ වෙලත් වැඩේ කොට දා ගන්න පුළුවන්. අපි මේකේ තියෙන වටිනා රහස් ගුරු මුෂ්ටි විශාල ප්‍රමාණයක් ඕගොල්ලොත් ඒක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සමහරවිට දවස් දෙකක වැඩමුළුවක් කිව්වට දවස් 3ක් කරන්නත් ඉඩ තියෙනවා. මොකද මේ දවස් ටිකේ අපි පන්ති කරෙත් නෑ. අපිට පොඩ්ඩක් මේ සිග්නල් ඩ්‍රොප් එකක් වෙලා තියෙනවා. මේ SLT ෆයිබර් ලයින් මේ කැඩිලා පොල් ගහක් වැටිලා මේ පැත්තේ. අපි කුරුණෑගල ඉතින් පිටිසර ගමක ඉන්නේ. ඉතින් මේ පැත්තේ පොල් ගහක් වැටිලා ෆයිබර් ලයින් කැඩිලා මේ ඊයේ පෙරේද තිබුණ පන්ති කර ගන්නත් බැරි රෙකෝඩින් දෙන්න බැරි කරපු පන්ති වල ඉතින් ඒ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වුණොත් එහෙම තව දවසක් කරනවා. ප්‍රශ්නයක් නැතුව අපිට අද දවසේ වැඩසටහන කරන්න පුළුවන් වුණොත් දවස් දෙකක් තුළ මේ වැඩසටහන අවසන් කරනවා. අපේ අරමුණ මේ තත්කාල සාත්‍රය උගන්වන්න පන්තියක් පටන් ගන්න. ඉතින් මේ පන්තියට ඕගොල්ලෝ පරණ ඉගෙන ගත්ත කට්ටිය ඉන්නවා මෙතන සම්බන්ධ වෙලා. ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් අලුත් සම්බන්ධ මේ විෂය කොහොම එකක්ද, මේකෙන් කොහොම බලාපොල කියන්න පුළුවන්ද ආදී විදිහට අධ්‍යයනය කරලා මේ සම්බන්ධ වෙන්න ඕගොල්ලන්ට මේ වගේ වැඩසටහනක් කරන්න පටන් ගත්තේ. ඉතින් ඕගොල්ලෝ සම්බන්ධලා හිටපු channel එකට අපි දැම්මා. අපි මේ දවස්වල කඩිමුඩියේ ලියාගෙන යන පොතක් තියෙනවා තත්කාල සාත්‍රය සම්බන්ධ. ඉතින් ඒ පොතේ චූටි කොටසක් PDF එකක් විදිහට ඕගොල්ලන්ට දැම්මා. සමහරවිට ඕගොල්ලෝ බලන්නත් ඇති මේ විෂයට හරිම ආසාව පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මේ දාපු පොඩි කොටස print කරගෙන එහෙම හරි ආසාවෙන් ඉතින් අද දවසේ මේ වැඩසටහනට සම්බන්ධ වුණේ. මේක මේ පොතක්, නිබන්ධනයක් එහෙම නෙවෙයි. ඒතකොට තත්කාල සාත්‍රය සම්බන්ධ අපේ නිබන්ධන නෑ, එකක් දෙකක් ඇති. ඉතින් ඒක මේ වැඩමුළුවට අදාළ එකක් නෙවෙයි. මේ වැඩමුළුව අපි වෙනස්ම ක්‍රමයකට පන්තියක උගන්වපු එකක් නෙවෙයි. අලුත්ම විෂය කරුණුත් එක්ක මේ තත්කාල සාත්‍රයේ වැදගත් කරුණු කාරණා එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පොතේ විස්මිත තත්කාල සාත්‍රය කියලා, හෝරා සාත්‍රය කියලා මුල් පිටුවේ දාලා තියෙන මාතෘකාව විදිහට, එහෙම නැත්නම් නම විදිහට. ඊට පස්සේ සැබෑ තත්කාල පමණක් භාවිතා කරලා මේ පොත නිර්මාණය කරලා තියෙනවා කියලා දාලා තියෙනවා. අපේ පන්තියේ කට්ටියත් එක්ක එකතු වෙලා දැන් ටික කාලයකට කලින් හදන්න පටන් ගත්ත එකක්. ඒක හදලා ඉවර කරන්න බැරුණා. ඒගොල්ලන් මේ පොත දෙන්න
තමයි මේ හදාගෙන යන්නේ. ඉතින් මේකේ තියෙන විෂය කරුණු මහ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක එක තැනක මෙහෙම චූටි සටහනක් දාලා තියෙනවා. මෙම ග්‍රන්ථයේ ඒ කියන්නේ මේ පොතේ අවුරුදු 10කට අධික සැබෑ තත්කාල පදනම් කරගෙන සැකසූ එකකි. උදාහරණ හඳහන් 1000ක් විතර 1000ක් වඩා ඊටත් වැඩි ප්‍රමාණයක් ඉතින් මෙතන තියෙනවා. අධික ප්‍රමාණයක් ඇති හේයින් මෙම ග්‍රන්ථය පරිශීලනය කිරීම මගින් පුරාණ පාරම්පරික හෙළ සාත්‍රයක් වෙන තත්කාල සාත්‍රය නැකත් සාත්‍රය ඉතින් ඕගොල්ලෝ සමහරවිට නැකත් එහෙම හදාන්න ඉගෙනගෙන ඇති ඊට ටිකක් පරිබාහිරව රෝග දෝෂ අපල උපද්‍රව වලට ප්‍රතිකර්ම කරන්න පවා නැකත් තුලින් උගන්වන නැකත් සාත්‍රයක් මේක තුල සාකච්ඡා කරනවා විශේෂ කේන්දරය කියලා එකක් සාකච්ඡා කරනවා හෝරා සාත්‍රය කියලා එකක් මේ පොත තුල සාකච්ඡා කරනවා පංචපක්ෂී සාත්‍රය ඊට පස්සේ තාම්බූල සාත්‍රයේ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් ඒ පොතේ ඇතුළත් කරගෙන යනවා මේ දවස්වල ඊට පස්සේ මේ හැම කරුණක්ම භාවිතා කරලා ප්‍රතිකර්ම කරන්න අපි ඕගොල්ලන්ට ඇඩ් එකක් දාලා දැනුවත් කරලා තිබුණා මේ පොඩි ප්‍රතිකර්ම ටිකක් කරනවා කියලා ඕගොල්ලෝ ප්‍රායෝගිකව ගත්තොත් එහෙම කෙනෙකුට රැකියාව සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන් මාර try එකක් දෙනවා රැකියාවක් කරන්න හරියන්නේම නැහැ ව්‍යාපාරයක් කරන්න මාර try එකක් දෙනවා ඉතින් හරියන්නේම නැහැ අලාභ වෙන එකමයි වෙන්නේ පාඩු වෙන එකමයි වෙන්නේ ඉතින් සමහර රැකියාව වලට ගිහිල්ලා රැවටිලි වංචා ප්‍රයෝග වලට අහු වෙනවා ව්‍යාපාර කරන්න ගිහිල්ලා රැවටිලි වංචා ප්‍රයෝග වලට අහු වෙනවා අවුරුදු 30ක් 40ක් වෙලා සමහරවිට අවුරුදු 50ක් 60ක් වෙලා තාම හරි හැමං රැකියාවක් නැහැ ඉතින් මේක ඕගොල්ලන්ගේ හස්තරේඛා සටහන් තුල කියන්නේ අතේ සටහන්ලා තියෙනවා. සමහරවිට ඕගොල්ලන්ගේ සමහරවිට නෙවෙයි අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ ජන්ම පත්‍රය තුල මේක පැහැදිලිව සටහන්ලා තියෙනවා. ඉතින් තත්කාලෙමුත් බලා ගන්න පුළුවන්. බුලත්තක් පරීක්ෂා කරලා බලලත් මේ තියෙන ප්‍රශ්නය බලා ගන්න පුළුවන්. රැකියා ප්‍රශ්නේ. ඉතින් මෙන්න මේ රැකියා ප්‍රශ්නෙට යන්තර සුර දානවා සමහරවිට වාස්තු නිවැරදි කරනවා විවිධ ප්‍රතිකර්ම කරනවා. හරියන්නේම නැහැ. එක එක රැකියාවලට මාරු වෙනවා රැකියාවේ දියුණුවක් නැහැ. කවදාකවත් දියුණුවක් නැහැ. සමහරු ඉතින් දියුණුවක් නැහැ කියන එක 100ක් ගත්තොත් 90කටම තියෙන ප්‍රශ්නයක්. දියුණුවක් නැහැ කියන එක. ඉතින් මේකට මේ නැකත් භාවිතා කරලා විස්මිත ප්‍රතිකර්ම කරන්න පුළුවන්. ඒ වගේම සමහර උදවිය ඉතින් අපි මේවා දැනගත්තට සමහරුන් කරන්නේ ඒගොල්ලෝ එන විදිහට හැසිරෙන විදිහට ඇඳ පැළඳගෙන ඉන්න විදිහට ඉතින් ඒ නැකත් වලින් ප්‍රතිකර්ම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට ආවොත් එහෙම ඉතින් අපිට කියන්න බෑ ඔයා බුලත් අතක් අරන් එන්න එනකොට. එහෙම කියන්න බෑ. ඉතින් මේ මිනිස්සයා එන්නේ গুপ্ত සාත්‍රයක් භාවිතා කරන කෙනෙක් ගාවට ප්‍රතිකර්මයක් කරගන්න. බුලත් අතක් අරන් එන්නේ බෑ. ඉතින් අරන් ආවේ නැත්නම් ඉතින් අපි යන්ත්‍රයක් සුරයක් සමහරලට දානවා නූලක් දානවා. එයාට මේ පිරිච්ච එනවා. ඒ දේවල් ඔක්කොම කරනවා. අර නැකත් හරියට භාවිතා කරගන්න බැරුව යනවා. සමහර වෙනවා ඉතින් මේ අවුරුදු 18 20 ගෑනු ළමයි කොටට ඇඳගෙන එනවා. වාඩි වුණාම ඔක්කොම පේනවා. ඉතින් ආයෙ උන්ට නූලක් සුරයක් දාන්න බෑනේ. ඉතින් එහෙම වෙනවා. සමහර වෙනවා විවිධ වර්ණයේ ඇඳුම් පැළඳුම් ඇඳගෙන. ඉතින් පන්සලකට යනකොට දේවාලයකට යනකොට මේ වගේ කටයුත්තක් කාරණාවක් කරගන්න යනකොට ඉතින් පිළිවෙලට සුදු අතින් සැරසිලා එන්නේ මේ. ඒ වගේ තව විවිධ දේවල් තියෙනවා කතා බහ කරන විදිය තියෙනවා අවිශ්වාසින් වගේ කතා කරනවා. ඒ වගේ වෙලාවට ඉතින් මේවා කරන්න බෑ. එහෙම නැතුව ඒක වෙලාවත් එක්ක යාගේ කර්මයක් එක්ක සකස් වෙන දෙයක් වෙන්නේ නැති. ඉතින් හරි විදිහට ආවොත් එහෙම නැගත් වලින් හරියටම ප්‍රතිකර්මයක් කරන්න පුළුවන්. සමහරවිට ඕගොල්ලන්ට ওই තියෙන අසනීප මේ නැගත් භාවිතා කරලා හොඳ කරන්න පුළුවන්. ඒවා වෛද්‍යවරුන්ට සමහරවිට අපහසු වුණාට වෙනත් ප්‍රතිකර්ම කරන කෙනෙකුට අපහසු වුණාට නැකත් සාත්‍රය දන්න කෙනෙකුට සුළු දෙයක් අසනීපයක් සුව කරනවා කියන්නේ. ඉතින් සමහරු විවාහ වෙන්න හරි ආසාවෙන් ඉන්නවා. විවාහ වෙන්න බෑ. සමහර විවාහ දිවියට පත් වෙලා ඉන්නවා. ඉතින් සරුවම මාර ප්‍රශ්න ගැටලු ගොඩක් තියෙනවා මේ ජීවිතය තුළ. සමහරු විවාහයෙන් වෙන් වෙලා ආයෙ කෙනෙක් විවාහ කරගෙන ඒ විවාහයෙන් වෙනුත් වෙන් වෙලා තව කෙනෙක් විවාහ කරගන්නවද නැද්ද? අර ප්‍රශ්නේ ඇති වෙයිද නැද්ද කියන අර චංචලතාවයත් එක්ක ප්‍රශ්නේ ගැටලුවත් එක්ක පසු වෙනවා. ඒ කියන්නේ විවාහ ප්‍රශ්න විවාහ ගැටලු තියෙනවා සමහරුන්ට. විවාහ දෝෂ තියෙනවා. ඉතින් මේවා නැකත් මගින් විසඳන්න පුළුවන්. ඒ වගේ ඉතින් මහා වටිනා නැකත් සාත්‍රයක් මේ ප්‍රතිකර්ම කියලා දාලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේ සාත්‍රය ඉගෙන ගත්තාම. ඉතින්
වැනි උතුම් ශාස්ත්‍ර උගත හැක මම මේ කියාගෙන යනකම ඒක එකක් කිව්වේ මිලකොළ නොහැකි මෙම ග්‍රන්ථය පරිශීලනය කරන කෙනෙකු පැමිණි කාරණේ පවසා නිවැරදිව බලාපොරොත්තු ප්‍රකාශ කර ප්‍රතිකර්මයක්ද කරන්න පුළුවන් කතන්දරයක් තමයි ඒක දාලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඉන්න channel එකට දාලා තියෙන PDF එකක් විතරයි දාලා තියෙන්නේ. ඒක බලන්න මොන වගේ එකක්ද කියලා. ඉතින් මේ තත්කාල සාත්‍රය ගැන ඒකේ හැඳින්වීමකුත් තියෙනවා. පටන කියලා දාලා කරුණු 18ක් විතර නැත්නම් මේ මාතෘකා 18ක් විස්තර කරලා තියෙනවා. මේවා ඇතුලේ කතා කළ යුතු කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ තත්කාල සාත්‍රය ඉගෙන ගන්නවා නම් මම හිතන්නේ අවුරුද්දක් එකහමාරක් විතර ඉගෙන ගන්න ඕන කරුණු කාරණා තියෙනවා පිළිවෙලකට ඉගෙන ගන්නවා. ඉතින් මේකේ තියෙන හැඳින්වීම තත්කාල සාත්‍රය කියන්නේ මොකද්ද? ඊට පස්සේ නැකත් සාත්‍රය කියන්නේ මොකද්ද? විශේෂ කේන්ද්‍රය කියන්නේ මොකද්ද? හෝරා සාත්‍රය කියලා එකක් තියෙන එක මොකද්ද? අර හෝරාව කියලා ලින්තවල දාලා තිබුණාට සමහර පොත්වල කෙටියට සටහන් කරලා තිබුණාට ඒක මහා විශාල ගැඹුරු වටිනා සාත්‍රයක්. ඉතින් ඒ හෝරා සාත්‍රය කියන්නේ මොකද්ද? පංච පක්ෂී සාත්‍රය කියන්නේ මොකද්ද? තාම්බූල සාත්‍රය කියන්නේ බුලත් අත බලනවා කියන්නේ. අන්න ඒක මොකද්ද? ඊට පස්සේ ප්‍රතිකර්ම කරනවා කියන්නේ කොහොම එකක්ද කියන කාරණාව කිරීම කියලා මේකේ දෙකක් දාලා තියෙන එක වෙනස් කරන්න. ඊට පස්සේ අංක දෙකට දාලා තියෙනවා පැමිණි කාරණාව කියන එක. අපි ගොඩක් පන්තිවල විවිධ ක්‍රම උගන්වලා තියෙනවා පැමිණි කාරණාව කියන. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් අපේ ගාවට ආවම එයාගේ හිතේ තියෙන දේ එයා ආපු කාරණාව කියන්න පුළුවන් නම් මාර වටිනවනේ. ඉතින් අන්න ඒකේ විවිධ ක්‍රම උගන්වලා තියෙනවා. එක එක්කෙනා ඒ උගන්වපු ක්‍රම වලින් අපේ පන්තිවල ඉඳපු කට්ටිය ඒ උගන්වපු ක්‍රම වලින් එයාට වඩා දැනෙන එයාට පහසු එයාට හොඳට තේරෙන එක ක්‍රමයක් තෝරගෙන අද වෙනකොට හොඳට බලාපොර කියනවා සහ ලංකාව පුරාම අපෙන් ඉගෙන ගත්ත විශාල පිරිසක් ජ්‍යොතිෂ කාර්යාල කරනවා ප්‍රතිකර්ම කරනවා යන්ත්‍ර සුර දානවා විශාල පිරිසක්. ඉතින් අංක 3 විදිහට භූමිය සම්බන්ධ සහ වාස්තු සම්බන්ධ මේ තත්කාල සාත්‍රය භාවිතා කරලා බලාපොර කියන්න පුළුවන් සහ ඒවට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. ඒ කියන්නේ භූමිය සම්බන්ධ සියලු කරුණු කාරණා වාස්තු සම්බන්ධ සියලු කරුණු කාරණා ගේබීම් සාත්‍රය කියන්නේ ඒ සම්බන්ධ සියලු කරුණු කාරණා මේ තත්කාල සාත්‍රය භාවිතා කරලා කරන්න පුළුවන්. ඊට පස්සේ නිවාස ඉදි කිරීමට වැඩ ආරම්භ කිරීමට නොහැකි වීම කොහොමද තත්කාලයෙන් බලන්නේ. ගෙවල් වල වැඩ ඒ කියන්නේ ඉදි කිරීමට ඊට පස්සේ ගෙවල් වල වැඩ පටන් ගන්න බැරි වෙන්න හේතු තියෙනවා. අන්න ඒවා කොහොමද තත්කාල සාත්‍රයෙන් බලන්නේ. නිකන් මේකේ තියෙන මාතෘකා ටිකක් කියාගෙන යන්නේ. ඊට පස්සේ උළුහව් තැබීමට සහ උළුහව් පයින්ද නැකත් අහන්න එනවනේ. ආන්න ඒවා කොහොමද මේ තත්කාල සාත්‍රයෙන් බලාගන්නේ. මේ පොතේ තියෙන විදිහේ මම කියන්නේ. ඊට පස්සේ වහලයක් සෙවිලි කරන්න නැකත් අහන්න එනවා කොහොමද එන්නේ. මේ තත්කාල සාත්‍රයෙන් අපි කොහොමද ඒක බලාගන්නේ. නිකන් අපේ පන්තිවල ඒකයි අපි මීට කලින් උගන්වපු නැති එකක් මේ සාකච්ඡා කරනවා කියලා කිව්වේ. ඊට පස්සේ ගෙට ගෙවදෙනවා ගෙට ගෙවදුනාම ලිපක් ගිනි මොනවල ඉවරලා කිවි එකක් එහෙම උතුරනවානේ. ඉතින් ආන්න ඒවා කරන්න නැකත් හදාගන්න එන්නේ මොන වගේ වෙලාවල් වලටද මොන වගේ හෝරා පංචමද තත්කාල කේන්දරයේ ග්‍රහයන්ගේ පිහිටීම කොහොමද කියන කාරණාව. ඊට පස්සේ විවාහයට පොරොන්දම් බලාගන්න නැකත් හදාගන්න කොහොමද එන්නේ ඒ එනකොට මොන වගේ ඇඳුම් පැළඳුම් අඳගෙනද මිනිස්සු එන්නේ මොන වර්ණයේ ඇඳුම් පැළඳුම් අඳගෙනද එන්නේ මොන වගේ හෝරා පංචම සූක්ෂම වල දෙන්නේ මොන වගේ තත්කාල ලග්න නවාංශ උදා වෙන්නේ. ඒ තත්කාල කේන්දරයේ ග්‍රහයන්ගේ පිහිටීම කොහොමද? විශේෂ කේන්දරයේ ග්‍රහයන්ගේ පිහිටීම කොහොමද? ආදී විදිහට මේක පුළුල් විෂයක් තත්කාල සාත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒවා කොහොමද අපි තත්කාලයෙන් බලාගන්නේ? ඊට පස්සේ අලුත උපන් දරුවෝ ඉන්නවනේ. ඒ දරුවන්ට නම් තියන්න. ඉපදිලා දවස් කීපයක් ගියපම ඒ දරුවට නමක් තියාගන්න අකුරක් අහගන්න එහෙම නැත්නම් නම හදාගන්න අපේ ගාවට එනවා. ඒ එනකොට මොන වගේ හෝරා පංචම සූක්ෂමද උදා වෙන්නේ? මොන වගේ තත්කාල ලග්නද උදා වෙන්නේ? නවාංශද උදා වෙන්නේ? ඒ තත්කාල කේන්දරේ මොන වගේ ග්‍රහයන්ගේ පිහිටීමද තියෙන්නේ? මේ විෂය අලුතෙන් ඉගෙන ගන්න කට්ටියට මේක නිකන් අන්දොස් වගේ ඇති. නිකන් අහගෙන ඉන්නේ ටිකක් කළා යනකොට තේරෙයි. ඉතින් මේ වගේ විෂයක් ඉගෙන ගන්න පුළුවන් කියලා මම මේ කියාගෙන යන්නේ. ඊට පස්සේ දරුවෙක් ඉපදුනා මේ දරුවාට ඉතින් පොඩි කාලේ කිරි ටිකක් දෙනවා. ඊට පස්සේ තව අර තලපයක් වගේ කෑම එකක් ආවනවා. ඊට පස්සේ මෙයාට ඉඳුල් දෙන්න අවශ්‍ය වුණාම ඉඳුල් දෙන්න නැකතක් හදා ගන්න වෙනවා. මේ නැකත හදා ගන්න එනකොට මොන වගේ හෝරාවක් පංචමයක් සූක්ෂමයක් උදා වෙන්නේ? තත්කාල කේන්දරේ මොන වගේ ලග්නයක්ද නවාංශයක්ද උදා වෙන්නේ? ඒ තත්කාල කේන්දරේ ග්‍රහයන්ගේ පිහිටීම කොහොමද? ඉතින් ඒක දැනගත්තම තමයි අපිට කියන්න පුළුවන් මේ ඉඳුල් දෙන්න නැකතක් හදා ගන්න තමයි ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ ඔය ළමයා ටිකක් ලොකු වෙනකොට අකුරු කියවනවා.
ලදරු පාසලට ඇතුළත් කරන්න කලින් අකුරු කියවනවා. ඉතින් මේ අකුරු කියවන්න නැකත් හදාගන්න එනකොට මොන වගේ හෝරාවක් පංචමයක් සූක්ෂමයකද එන්නේ අපේ ගාවට? මොන වගේ තත්කාල කේන්ද්‍රයක්ද නවාංශයක්ද උදා වෙන්නේ? තත්කාල කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම කොයි වගේ එකක්ද? විශේෂ කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම කොහොමද කියන කාරණාව අපි කොහොමද තත්කාලෙන් බලාගන්නේ කියන එක. ඊට පස්සේ ඔය ඉන්න ඉපදුන ළමයි ගෑනු ළමයි නම් වැඩි වියටපත් වෙනවා. ඉතින් මේ වැඩි වියටපත් වුණ ගෑනු ළමයෙක් ගැන අහන්න අපේ ගාවට එන්නේ මොන වගේ හෝරාවක පංචමයක සූක්ෂමයකද? මොන වගේ තත්කාල කේන්ද්‍රයක්ද මොන වගේ නවාංශයක්ද උදා වෙන්නේ? තත්කාල කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම කොහොමද? විශේෂ කේන්ද්‍රයේ ග්‍රහයන්ගේ පිහිටීම කොහොමද? ඒකෙන් අපි වැඩි වියටපත් වීම කොහොමද අඳුරගන්නේ? වැඩි වියටපත් වීම තුළ නැකත් හදා ගන්න තියෙනවා. ඊට පස්සේ දෝෂ ඇති වෙලා තියෙනවා සමහරුන්ට. ඒ දෝෂ කොහොමද අපි හරි විදිහට ඉවත් කරන්නේ? කියන කාරණාව මේ තත්කාල ශාස්ත්‍රයට ආවේනිකව සාකච්ඡා කරන්න පුළුවන්. ඊට පස්සේ මේ දුවදරුවන්ගේ සහ විවිධ පුජ්‍යලයන්ගේ අධ්‍යාපනය සම්බන්ධ අහන්න ඊට පස්සේ ඔය විවිධ විභාගවලට පිටත් වෙන්න නැකත් හදා ගන්න අපේ ගාවට එනවා. එහෙම එනකොට මොන වගේ හෝරා පංචම සූක්ෂමද උදා වෙන්නේ? මොන වගේ තත්කාල ලග්නද උදා වෙන්නේ? නවාංශද උදා වෙන්නේ? කියන කාරණාව අපිට බලා ගන්න පුළුවන් මේ ශාස්ත්‍රය දන්නවනම්. ඉතින් එතකොට අපිට මාර දේවල් ගොඩක් කරන්න පුළුවන්. නිකන් උදාහරණයකට කිව්වොත් දැන් මම මේ නිකන් චුට්ටක් කියාගෙන ආවේ. දැන් අධ්‍යාපනය සම්බන්ධ අපි හිතමුකෝ දරුවෙකුට අකුරු කියවන්න නැගත් හදාගන්න එන හෝරාව පංචම සූක්ෂම අපි දන්නවනම් මොන වගේ තත්කාල කේන්ද්‍රයක්ද ලග්නය වෙන්නේ මොන වගේ නවාංශයක්ද වෙන්නේ කියලා අපි දන්නවනම් ළමයෙකුට අකුරු කියවන්න අපි නැගත් හදනකොට ඒ වගේ හෝරාවක් පංචමයක් සූක්ෂමයක් උදා වෙන වෙලාවක් ඒ වගේ තත්කාල කේන්ද්‍රයක් නවාංශයක් උදා වෙන වෙලාවක් දුන්නම හරියි. සමහරු දෙනවා ඔය විවාහ වෙනකොට උදා වෙන හෝරා පංචම සූක්ෂම විවාහ වෙනකොට උදා වෙන ඔය තත්කාල ලග්න නවාංශ දීලා තියෙන දරුවන්ට අකුරු කියවන්න. ඉතින් ඒ වගේ දරුවෝ අවුරුදු 12ක් 13ක් වෙනකොට 14ක් වෙනකොට 15ක් 16ක් වෙනකොට ඕගොල්ලෝ දැකලා ඇති අහලා ඇති නැත්නම් ඕගොල්ලන්ට අත්දැකීම් ඇති ඕගොල්ලන්ගේ දරුවන්ට අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගන්නවා. සමහරවිට ගුරුවරුත් එක්ක සමහරවිට ඒ ළමයි එක්ක අනවශ්‍ය සම්බන්ධතා ඇති කරගන්නවා. අධ්‍යාපනය කියන කාරණාව අමතක කරනවා. සමහරවිට ඒ කුඩා අවදියේම විවාහ දිවියටපත් වෙනවා. ඒගොල්ලන්ගේ කේන්දරවල මේ පිළිබඳ සටහන්ලා තියෙනවා. හස්ත රේඛාවල මේවා සටහන්ලා තියෙනවා. ඒක හරි. ඉතින් ඒ තියෙන කාරණාව මතුවෙන්න, ඔප්නෑන් වෙන්න, වැඩි දියුණු වෙන්න අපි නැගත් හදලා දුන්නා. ඉතින් අකුරු කියවන්න නැගත් හදන්න ඕන අකුරු කියවන්න භාවිතා කරන හෝරාවක් පංචමයක් සූක්ෂමයක්. ඒ අකුරු කියවන්න භාවිතා කරන ලග්නයන් නවාංශයක් නේ. ඒකට අර වගේ එකක් දුන්නොත් අර කර්ම කාරණා එයාගේ සමහරකට හඳහනේ තියෙන එකක් අතේ සටහන්ලා තියෙන එකක්. ඉතින් ඒක වැඩි දියුණු වෙනවා. ඒක වඩා වර්ධනය වෙනවා. ඒ හඳහනේ තියෙන හස්ත රේඛා සටහන් වල තියෙන දේ අපි මකලා දැම්මොත් ඒක ඉවත් කරලා දැම්මොත් එහෙම ඒ දරුවා ජීවිතේ සමහරකට සාර්ථක කරගන්න. අනවශ්‍ය සම්බන්ධතාවයක් ඇති කරගන්න නැති වෙයි. එයා අධ්‍යාපන ජීවිතේ සාර්ථක කරගනි. ඒකත් එක්ක එයා අනාගත ජීවිතේ හොඳ රැකියාවක් කරයි, හොඳ ව්‍යාපාරයක් කරයි. අනාගත ජීවිතේ යාට ගැළපෙන කෙනෙක් සුදුසු කෙනෙක් ආවාහ වූවාහ කරගනි. ඉතින් ජීවිතේ සාර්ථක කරගන්න මේක හේතුවක් වෙනවා. මිනිසු විදිහට අපි මානසික උසස් જાතියක් විදිහට අපි අඳුනා ගන්න ඕන මේ මිනිසුන්ට මොන වගේ අපලුපාත්‍රවද තියෙන්නේ, මොන වගේ ප්‍රශ්න ගැටලුද තියෙන්නේ, මොන වගේ අසනීපද හැදෙන්න නියමිත. අන්න එව්වා මතු නොවෙන්න අපිට ප්‍රතිකර්ම කරන්න පුළුවන් නම් ඒ මිනිසුන්ගේ ජීවිතේ සාර්ථක වෙන විදිහට දේවල් කරන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ ශාස්ත්‍රය තුලින් කළ යුතු වෙන්නේ. ඒක කරන්න බැයි නම් හරියට පලාපලයක්වත් කියාගන්න බැයි නම් මේ ශාස්ත්‍ර හරියට ඉගෙන ගන්න ඕන. එහෙම නැති වුණොත් පව් සිද්ධ වෙනවා මේවත් එක්ක වැඩ කරනකොට. ඊට පස්සේ මේකේ අංක 15ට දාලා තියෙන අසනීප අපල වින දෝෂ සමහරු ඉතින් වින කරනවානේ. ඉතින් සමහරුන්ගේ ඇස්වහ කටවහ හොවා වදිනවා සමහරුන්ට. සමහරුන්ගේ ඇස්වහ කටවහ හොවා තියෙනවා. ඉතින් ඒවට ප්‍රතිකර්ම කරන ක්‍රම තියෙනවා. ඉතින් මිනිස්සු අපේ ගාවට ආපුවම ඉතින් අසනීප වෙනවා, හොඳ වෙන්නේ නැහැ, බෙහෙත් හේත් කරාට හොඳ වෙන්නේ නැහැ, සමහර තුවාල තියෙනවා හොඳ වෙන්නේ නැහැ. ඒවට වින කරලාම නෙවෙයි ඇස්වහ කටවහ හොවා දෝෂ. සමහරුන්ට වින කරලා. සමහරුන්ට ගෙවල් වල තියෙන වාස්තු දෝෂ. සමහරුන්ගේ අපල උපද්‍රව. සමහරුන්ට ඇත්තටම තියෙන අසනීපයක් තමයි. ඉතින් අපි ඒක
එයා එන හෝරාවෙන් පංචමයෙන් සූක්ෂමයෙන් අඳුන ගන්නවා නම් එයා ඇවිල්ලා අපිට බුලත් දෙන වෙලාවේ අපි හදන තත්කාල කේන්දරය තුලින් ඒක අඳුන ගන්නවා නම් ඊටාම පහසුවෙන් අපිට ප්‍රතිකර්මයක් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ වරන් සම්බන්ධ කරුණු කාරණා අහන අවස්ථා තියෙන විශාල වශයෙන්. ඉතින් මේ නිමිති බලන්න එනවා කියලා තමයි සමහරවිට එන්නේ අපේ ගාවට බුලත් දතක් කරලා. සමහරවිට මේ අර අඳුනකින් බලනවා වගේ ඊටත් එහා ගිහිල්ලා මේකෙන් බලන්න පුළුවන්. ඔය ඕනම සාත්‍රයක් භාවිතා කරලා මේ ගුප්ත සාත්‍ර අතර තියෙන ඕනම සාත්‍රයක් ඒ ඕනෑම සාත්‍රයකින් පලාපල කියනකොට එහා ගිහිල්ලා මේක භාවිතා කරලා පලාපල කියන්න පුළුවන්. ඒක කිසිම තර්කයක් නැහැ. ඕනනම් ඕගොල්ලන්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මම ඉන්නවා කුරුණෑගල මගේ ගාවට ඇවිල්ලා ඕනනම් එහෙම මේ හස්තරේඛා සාත්‍රේ භාවිතා කරලා හඳහනක් බලලා හරි දේශනමූර්ති ක්‍රමයේ භාවිතා කරලා හරි ඔය ලෝකේ තියෙන ඕනම ජ්‍යොතිෂ ක්‍රමවේදයක් භාවිතා කරලා මම ඉන්න තැන ඉඳලා ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු දෙන්න අදාළ කේන්දරේ හදා ගන්න හරි අත බලනවා නම් අත හරි මේ දේවල් දෙන්න මට කිසිම තොරතුරක් දෙන්න එපා. ඒගොල්ලන්ට තොරතුරු දෙන්න මෙන්න මෙහෙම තොරතුරක් දුන්නා. ඒ කියන්නේ අපිට බලාපලයක් බලා ගන්න ඕන කියන්න පුළුවන්ද කියලා අහන කිසිම තොරතුරක් ඕනේ නැහැ. කියන්න පුළුවන්ද කියලා අහනවා නම් ඒ මොකද්ද කාරණාව සහ ඒ අදාළ තොරතුරු ටික ඔක්කොම කියන්න පුළුවන්. ඕගොල්ලන්ට ඕන නම් ඕන වෙලාවක පරීක්ෂා කරලා බලන්න පුළුවන්. මම සතිය දවස්වල 12න් පස්සේ ඉන්න කුරුණෑගල. ඉරිදා සෙනසුරාදා නම් දවසම ඉන්නවා. සෙනසුරාදා පාන්දර 2-3 වෙනකම් ඉන්නවා. ඕන වෙලාවක ඇවිල්ලා චෙක් කරලා බලන්න පුළුවන්. මේක ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. ඕනෑම විදිහක පලාපලයක් කියන්න පුළුවන් කිසිම තොරතුරක් නැතුව. ඉතින් ඊට පස්සේ විදේශ රැකියාව සම්බන්ධ සමහරව අහනවා රට යන්න පුළුවන්ද බැයිද? එහෙම නැත්නම් සමහර රට යන්න සල්ලි ගෙවලා තියෙනවා. විවිධ හොරුන්ට වංචාකාරයන්ට අහු වෙලා තියෙනවා. ඉතින් මේ හොරුන්ට වංචාකාරයන්ට අහු වුණ උදවිය අපේ ගාවට එන්නේ මේ හෝරාවල මේ පංචමවල කියලා අපි දන්නවනම් අපි ආව දැනුවත් කරන්න පුළුවන් ආයේ මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා. දැනට ඔයා අහු වෙලා තියෙනවා නම් ඒවා ඒ සල්ලි ඒ කොටසක් හරි ගන්නවා නම් මෙන්න මේ විදිහට තමයි ඒවා ගන්නෙ කියන කාරණාව නැකත් හදලා දීලා ඒගොල්ලන්ට ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න කරලා දෙන්න පුළුවන්. ඉතින් මේ සාතර හරියට දන්නවනම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. එතකොට මෙතනදී මේ තත්කාල සාත්‍රයේ භාවිතා කරලා කරන්න පුළුවන් දේවල් මහ විශාල ගොඩක් තියෙනවා. ඒවා මේ මාතෘකා යටතේ කියලා කැටි කරන්න බෑ, වෙන් කරන්න බෑ. එක එක්කෙනාට ආවේනික විදිහට ඒවා වෙන් කර ගන්නත් පුළුවන්. එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන විදිහට, දැනුම තියෙන විදිහට ඒවා යාට වෙන් කර ගන්නත් පුළුවන්. ඉතින් මේක මෙහෙම ක්‍රමයක් කියලා අපිට උගන්වන්න පුළුවන්. ඒ තුල ඉඳගෙන ඒක පදනම් කරගෙන ඕන විදිහකට මේක භාවිතා කරන්න පුළුවන්. ඒසා වටින සාත්‍රයක් මේක. ඉතින් මේකේ තව චූටි නිබන්ධනයකුත් තියෙනවා. ඒක ඕගොල්ලන්ට මම කොටසක් හරි දෙන්න උත්සාහ කරන්න. ඒකේ මේ සාත්‍රය ගැන චූටි හැඳින්වීමකුත් තියෙනවා. ඉතින් මේ පරණ කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නවා. අලුතෙන්ම සම්බන්ධ වුණ කීප දෙනෙක් ඉන්න ඒගොල්ලෝ ගැන චූට්ටක් අනුකම්පාවෙන් මම අද පළවෙනි දවසේ ඉඳන් මේක චූටි හැඳින්වීමක් කරලාම වැඩේ පටන් ගන්න. එතකොට ඕගොල්ලන්ට පහසුයි. ඕගොල්ලෝ තත්කාල කේන්දරයක් හදාගන්න සමහරවිට දන්නේ නැතුව ඇති. තත්කාල කේන්දරයක් හදලා ග්‍රහයෝ ටික පිහිට ගන්න විදිහ ඉගෙන ගන්න සමහරවිට සම්බන්ධ වෙලා ඉන්න වෙන්නත් පුළුවන්. ඕනනම් මට මේ වැඩමුළුව තියෙන දවස් දෙකේම තත්කාල කේන්දරයක් හදලා ග්‍රහයෝ ටික මෙහෙමයි සටහන් කරගන්නේ, පිහිටවගන්නේ කියලා උගන්වන්නත් පුළුවන්. ඒක ටිකක් අපරාධ වැඩක්. ඕගොල්ලන්ට මම තත්කාල කේන්දරයක් ආසන්න වශයෙන් නිවැරදිවම හදාගන්න ක්‍රම ඉතාම සරලව කියලා දෙන්නම්. ඇප් එකක් භාවිතා කරලා කරන්න පුළුවන්. අතින් හදා ගන්නවා නම් ඉතින් ඒකට පොඩි කාලයක් යනවා. මම ඉතින් ඒක උගන්වන්න උත්සාහ කරන්නේ ඕන තරම් අද වෙනකොට නවීන විද්‍යාව තුළ මේවට ඇප් හදලා තියෙනවා. සොෆ්ට්වෙයාර් හදලා තියෙනවා. ඉතින් මම කියන්නේ ඒක ඒ විදිහටම භාවිතා කරන්න කියලා. ඕගොල්ලෝ අතින්ම හදලා ගන්නවා නම් මේක තවත් හොඳට පිහිටනවා සාත්‍රේ. අපි කාලයත් එක්ක වැඩ කරනකොට වැඩ වැඩි නම් සෙනඟ ගොඩක් එනවා නම් අපේ ගාවට ඉතින් ඇප් එකක් භාවිතා කරන එක හොඳයි. මම මේක ඉක්මනට උගන්වන්න ඕන හින්දා ඇප් එකක් භාවිතා කරලා හදා ගන්න විදිය කියලා දෙන්නම්. ඕගොල්ලෝ 60 පැය ක්‍රමේ භාවිතා කරලා කෙනෙකුගේ ජන්ම පත්‍රයක් හදන්න ඉගෙනගෙන ඇති සමහරවල් 24 පැය ක්‍රමේ භාවිතා කරලා ජන්ම පත්‍රයක් හදන්න ඉගෙනගෙන ඇති ඕගොල්ලෝ සමහරවල් සමහර ජ්‍යොතිෂ පන්ති වලට කියලා මාස ගණන්, සති ගණන්, සමහරවල්ට අවුරුදු ගණන් මේවා ඒ විදිහට ඉගෙනගෙන ඇති. ලේත් කටපාඩම් වෙනකන් එක එක දේවල් කියවගෙන ඇති. සමහරවල්ට සමහර පොත් ජීවිතය සහ ග්‍රහයෝ වගේ පොත් එහෙම වැඩකටම නැහැ. ඉතින් ජ්‍යොතිෂයේ කරුණු කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා.
ඉගෙන ගත්තා කියලා ඉතින් බලාපොරොත්තු ගොඩක් කියන්න බෑනේ. ඉතින් මේ පොත් කටපාඩම් කරලා ඇති. ඒවා පන්ති වල උගන්වන්නලා ඇති ඇති වෙනකම්. ඉතින් පරිකල්පන හැකියාව තියෙන කට්ටිය ජ්‍යොතිෂ ඉගෙන ගන්න. ඉතින් ඕගොල්ලන්ට ඔය පොත කියවලා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ පොතේ තියෙන දේවල් ඒ විදිහටම මිනිසුන්ගේ හඳහන් වල නැහැ. ඕගොල්ලන්ට ඕන නම් අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. එක පොතක් උදාහරණයකට කිව්වට තව ඕන තරම් මම මේ පොතත් එක්ක එහෙම තරහ නැහැ. ඒ පොත මමත් කියවලා තියෙන එකපාරක්ද කොහෙද ඉවර වෙනකන් කියවවුද කියලා මට මතක නැහැ. 2015 16 වගේ කාලේ ඒ පොත කවුදෝ මගෙන් උත්සව මගේ වාසනාවකට මේ හොරකම් කරා මං ගාව තියෙද්දි ඒක නැති වුණාද තවත් ඒ තියපු තැන එහෙමම තියෙනවද කියලා මට මතක නැහැ. කොහොම හරි ක්‍රමයකට ඒක 2015 16 වගේ කාලේ ගත්ත අලුතම නැතිලා ගියා. ඉතින් ඒකත් එක්ක මම මේකේ තියෙන විශාල කරුණු කාරණා කොටක් එතනින් එහාට ගිහිල්ලා ඉගෙන ගත්තා. ඉතින් ඕගොල්ලොත් ඔය එක පොතක තියෙන දේවල් පත්තරයක සංග්‍රහවක තියෙන දේවල් නැත්නම් ඕගොල්ලෝ මේ වෙනකොට අධ්‍යයනය කරලා කියවපු පොත්පතේ තියෙන දේවල් එක්කම එලිලා ඉන්න එපා. එළියට ඇවිල්ලා බලන්න. ඊට එහා ගියපු මහා දැනුම් සම්භාරයක් මේක තුල තියෙනවා. මේ සමාජය කියන්නේ මේ වටපිටාව කියන්නේ මේ එළිය කියන්නේ මේ ස්වභාව දහම කියන්නේ ජ්‍යොතිෂය තමයි. ස්වභාව දහමෙන් තොර ජ්‍යොතිෂයක් නැහැ. තත්කාල සාත්‍රයක් නැහැ. ඉතින් එළියට ඇවිල්ලා බහැලා මේකත් එක්ක වැඩ කරන්න මේකේ මහා කරුණු කාරණා ගොඩක් ඉගෙනගෙන ඕගොල්ලන්ගේ ජීවිතේට ලොකු දෙයක් කරගන්න පුළුවන් සහ තව කෙනෙකුට මාර දෙයක් කරලා දෙන්න පුළුවන් විෂයක් මේක. ඉතින් මම මේක කෙටියෙන් කියන්නම්. චූටි හැඳින්වීමක් මම මේ කරන්න උත්සාහ කරන්නේ. මේකේ තියෙන අවසාන කොටස මම භාවිතා කරලා මේ වැඩේ කරන්නම්කෝ. අවසාන කොටස භාවිතා කරලා මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන එකක්. සමහරවිට ඕගොල්ලෝ අහලා තියෙන එකක් මම මේ කියන්න යන්නේ. මම ඒක වැඩිපුර මේ මෑතක කියෙව්වේ නැති හින්දා තියෙන තැන මට හරියට මතකත් නැහැ. හැබැයි මේ චූටි නිබන්ධනයක් තියෙනවා මම හදපු. ඒ නිබන්ධනයේ තියෙනවන්න මේ තිබ්බා. හරි. මම පිළිවෙලකට රාශි 12 ලියනවා. බලන්න. තත්කාල සාත්‍රය. මේස උසව මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ඔයගොල්ලෝ සමහරවිට පේන්නේ නැති වෙනත් ඉඩ තියෙනවා. වෘශ්චික යනකම් ලිව්වා. ඔයගොල්ලෝ දන්නවා මේවා ලග්න කියලා එහෙම නැත්නම් රාශි කියලා ඕගොල්ලෝ දන්නවා සමහරවිට. මේ ලියලා තියෙන්නේ ලග්න කියලා ඕගොල්ලෝ ඉගෙනගෙන නැති රාශි කියලා ඉගෙනගෙන නැති වෙන යම් විදිහකට ඕගොල්ලෝ ඉගෙනගෙන නැති. මම වෘශ්චික වෙනකන් ලිව්වේ. එතනින් එහාටත් ලියන්න. ඉතින් ඕගොල්ලෝ සමහරවිට අහලත් ඇති නැතුවත් ඇති ඒ වුණාට අහලා නැත්නම් අදාහ ගන්න. මෙන්න මේ තියෙන රාශියක ප්‍රමාණය අංශක 30යි. අහලා ඇති අහලා නැත්නම් ඉගෙන ගන්න. ආසන්න වශයෙන් අංශක 30යි. මේ රාශියක ප්‍රමාණය. දැන් තත්කාල සාත්‍රය ඉගෙන ගන්නකොට අපි මේ චූටි දෙයක් විතරයි දැනගන්න ඕන. මේ රාශියක ප්‍රමාණය. අංක 1 රාශියක ප්‍රමාණය. මේක හොඳ අවබෝධයෙන් බලලා වෙනත් ජ්‍යොතිෂ ක්‍රමයක් ඉගෙන ගන්නකොට සමහරවිට ඔයගොල්ලෝ මේක හොඳට ඉගෙනගෙන පණ යනකම් හදලා ඇති. හැබැයි තත්කාල සාත්‍රයේ මම විශේෂ කරලා කියනවා රාශියක ප්‍රමාණය මනාව දැනගෙන ඉන්නවා. අපේ ගාවට මිනිස්සෙක් එනකොට බුලත් අතක් අරන් එනවා. බුලත් අත දීලා වැඳලා හෝ නැතුව අපේ ගාව තියෙන පුටුවක වාඩි වෙලා නැත්නම් ඒ තියෙන තැන සද්ද නැතුව ඉන්නවා. එතකොට මේ මිනිස්සේ ආවේ මොකටද? හිතේ තියෙන්නේ මොනවද? ගෙදර දොර පිහිටීම කොහොමද? මුල්ගල කොහෙද තියලා තියෙන්නේ? ගෙදර වාස්තු දෝෂ තියෙන්නේ කොහොමද? වාස්තු දෝෂ තියෙන්නේ කොහෙද? මොනවද ඒ වගේ බලපෑම්? මේ මිනිසයාට තියෙන අපල උපද්‍රව මොනවද? අපිට කියන්න පුළුවන් නම් මෙයාගේ ලග්නේ මොකද්ද? නවාංශය මොකද්ද? මෙයාගේ රැකියා කටයුතු කොයි විදිහටද සිද්ධ වෙන්නේ? ඒවා සාර්ථකද අසාර්ථකද? අසනීප කොයි පැත්තටද තියෙන්නේ? ඒවා කොයි විදිහටද දැන් අද තියෙන තත්ත්වය? විවාහ ජීවිතේ කොහොමද? දරුවන් මල්ලන් ගැන අපිට කියන්න පුළුවන් නම් මාර වටිනවා. ඒ කියපු ඔක්කොම දැන් අපි කියන්නේ අර සද්ද නැතුව ඉන්න මිනිසයාට. අර සද්ද නැතුව ඉන්න මිනිසයාට තමයි කියන්නේ. ඒකට කියනවා තත්කාල සාත්‍රය කියන්නේ.
තත්කාලය කියලා කියන්නේ පවතින කාලයනේ. ඒ වෙලාවට අපේ ගාවට ඇවිල්ලා බුලත් දුන්න වෙලාව පදනම් කරගෙන නැත්තම් මිනිස්සෙක් අපේ ගාවට ඇවිල්ලා වාඩි වෙනවා බුලත් දෙන්නෙත් නැහැ. එහෙම චරිතයක් තියෙනවා. වැඩේ කරගන්නත් ඕන කිසිම මේවා ගැන තැකීමක් නැහැ. අන්න උන්ට තමයි අපි හරියට මේ වැඩේ කරලා දෙන්නේ නැත්තේ. ඒක සමහරවිට වැරදි ඇති. ඒක වැරදි ඇති. එහෙම කළ යුතු නැතුව ඇති. හැබැයි ඉතින් අපිට මේ සාත්‍රයට අපි මේ සාත්‍රයත් එක්ක ඉන්න මිනිස්සු මේක හින්දා තමයි අපි ජීවත් වෙන්නේ. තව විශාල පිරිසක් අපි දන්නවා මේ විෂයත් එක්ක ඉන්න හින්දා ජීවත් වෙනවා. ඉතින් අපි මේ සාත්‍රයට ගරු කරන්න ඕනේ. තත්කාල සාත්‍රය කියලා කියන්නේ එහෙනම් පවතින කාලේ. අපේ ගාවට ඇවිල්ලා බුලත් දුන්න වෙලාව. කවුරු හරි මිය පරලෝකීය වෙලාව. ගෑනු දරුවෙක් නම් වැඩිවියටපත් වුණ වෙලාව. කවුරු හරි කෙනෙක් නෙවෙයි දෙන්නෙක් විවාහ ජීවිතයට පත් වුණ වෙලාව. ඉතින් ඒක තත්කාල. මිනිස්සෙක් මෙලොව උපදින වෙලාව තත්කාලේ. ඒ පවතින කාලේ, ඒ වෙලාවේ පවතින කාලේ තත්කාල. ඉතින් තත්කාල සාත්‍රය කියලා කියන්නේ මේ පවතින කාලේ පදනම් කරගෙන බලාපල කියන ප්‍රතිකර්ම කරන গুপ্ত කර්ම කරන සාත්‍රය. ඒකට තමයි තත්කාල සාත්‍රය කියලා කියන්නේ. මේක තව කෙනෙකුට එයාගේ දැනුම විදිහට අර්ථ දක්වන්න පුළුවන්, විස්තර කරන්න පුළුවන්, පැහැදිලි කරන්න පුළුවන්. ඒවා හරි ඇති. මට තේරෙන විදිහට මම ඔය කිව්වේ. ඉතින් කවුද මේ පන්තිල සම්බන්ධ වෙන්නේ කොහොම කට්ටියද කවුද කින්ද මන්ද කියලා මං ඇහුවෙත් නෑ. මං කවුද කියලා කියන්නේ කියෙත් නෑ. හරිද? කවුරු හරි පන්තිලට සම්බන්ධ වෙලා ඉන්නේ මේක ඉගෙන ගන්නනේ. මම කවුරුනොත් දැන් මම දන්න මොන හරි දෙයක් උගන්වනවානේ. ඉතින් ඕගොල්ලෝ ඉගෙන ගන්න. සමහරුන්ට ඕන දැන් WhatsApp කරලා දෙනවා ඉතින්. කවුද මේ විෂය උගන්වන්නේ? එයාට මොනවද තියෙන හැකියාවන් සුදුසුකම්? ඉතින් ඒවා අහනකොට මට කිසි හැකියාවක් නැහැ, සුදුසුකමක් නැහැ, ලොකු වයසක් තියෙන කෙනෙක් නෙවෙයි. මම මේ විෂයත් එක්ක වැඩ කරන කෙනෙක්. සරල සාමාන්‍ය මිනිසෙක්. එක ජ්‍යොතිෂ කාර්යාලයයි මට තියෙන්නේ. ඉතින් ඒ කාර්යාලෙත් මං හරියට වැඩ කරගන්න මට වෙලාවක් දෙන්නේ නැහැ. සෙනසුරාදා දවසේ විතරක් මං උදේ පටන් ගත්තාම පාන්දර 2-3 වෙනකම් වැඩ කරනවා. පහුවදා ඉරිදාත් ඉතින් මම වැඩ කරනවා. අනිත් දවස්වල 12න් පස්සේ වැඩ කරනවා. ඔය වගේ වැඩ කරලා ලැබිච්ච අත්දැකීම් තමයි තියෙන්නේ. ලොකු දැනුම් සම්භාරයක් නැහැ. පරම්පරාවේ අපේ උදවිය ගත්තාම මේ සාත්‍තර ලොකුවට භාවිතා කරපු කට්ටිය නෙවෙයි. සරලව ඒගොල්ලන්ගේ දැනුමත් එක්ක ඒ කාලවකවානුවත් එක්ක යම් මට්ටමකට මේ සාත්‍තර භාවිතා කරා. ඉතින් ඒ අපේ සීයලා අත්තලා රෙහි මේ කට්ටිය ඔක්කොම ගත්තාම දැන් මිය පරලෝ ගිහිල්ලා අපේ තාත්තලාගේ පරම්පරාවේ බාප්පලා ඒ වගේ කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ ලොකුවට මේවා භාවිතා කරන්නේ අපේ බාප්පගේ පුතා දැනට අංකුඹුරේ සමහරකට නුවර පැත්තේ අංකුඹුර පැත්තේ ඉඳලා මේ පන්තියට සම්බන්ධ වෙන කෙනෙක් නම් අංකුඹුර වීරමුණ දේවාලය කරනවා බාප්පගේ පුතා. ඕගොල්ලෝ සමහරකට දන්නවා ඇති ළඟපාත කට්ටිය මේ සාත්‍තර භාවිතා කරන්නේ. දැනට මම විතරයි මේ අපේ පරම්පරාවේ මේ සාත්‍රය ලොකුවට භාවිතා කරන්නේ සහ උගන්වන්නේ. මම ඉස්කෝලේක උගන්වපු ගුරුවරයෙක් ටික දවසක් උගන්වනවා. ගණිතය සහ කොමර්ස් කියන විෂය තමයි උගන්වන්නේ. ඉතින් මේ විෂයත් එක්ක මම වැඩ කරලා තමයි මම මේක ඉගෙන ගත්තේ. නැතු ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා ඉගෙන ගත්තේ නෑ. පරම්පරාවේ වුණාට ඒ පරම්පරාවේ ලැබුණ දැනුමත් එක්ක මම වැඩ කරලා ඊට එහා ගිහිල්ලා ටිකක් වැඩ කරලා මේකත් එක්ක ඉඳලා දැනුම ලබාගෙන තමයි මේ ඕගොල්ලන්ට උගන්වන්නේ, ඕගොල්ලොත් එක්ක කතා කරන්නේ. ඉතින් අංශක 30ක් රාශියක තියෙන ප්‍රමාණය. ඉතින් මේ රාශියක ප්‍රමාණය කියන එක මාර වටිනවා. ඒ වගේම මේ සාත්‍රකේ වැදගත් වෙනවා මේ රාශිය උදා වුණාම උපාද තිති භංග කියලා ඕගොල්ලෝ අහලා ඇති බණට. ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනකොට මම හිතනවා බෞද්ධ විශාල පිරිසක් පන්තියට සම්බන්ධ වෙලා ඇත්තේ. වෙනත් ආගම කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා කියලා මාව දැනුවත් කරලා තිබුණේ නැහැ. ඉතින් අදාළ නැහැ මට කවුරු සම්බන්ධ වුණත්. විෂය ආගමකට අදාළ එකක් නෙමෙයි. එතකොට බණ අහනකොට ඔයගොල්ලෝ අහලා ඇති උත්පාද තිති භංග කියලා. අපි මිනිස්සු විදිහට ඉපදුනා ජීවත් වෙනවා මිය පරලෝ යනවා. ඉපදුනා ජීවත් වෙනවා මිය පරලෝ යනවා. ඒකට තමයි උත්පාද තිති භංග කියන්නේ. ඒ වගේ රාශියකුත් උපදිනවා පටන් ගන්නවා. ඒ රාශිය පවතිනවා ඊට පස්සේ ඒ රාශිය අවසන් වෙලා යනවා. මෙන්න මේකට ආසන්න වශයෙන් පැය දෙකක කාලයක් ගන්නවා. මේකට ආසන්න වශයෙන් පැය දෙකක කාලයක් ගන්නවා. රාශියක ප්‍රමාණය අංශක 30යි. මේ රාශියක් පවතින. ඉපදිලා එහෙම නැත්නම් පටන් අරගෙන පැවතිලා අවසන් වෙන්න පැය දෙකක කාලයක් යනවා කියලා ඕගොල්ලෝ අහලා. දැන් මම ඊට හාත්පසින් වෙනස් කතන්දරයක් කියනවා. මේ රාශියක ප්‍රමාණය ආසන්න වශයෙන් අංශක 30යි. තක්කාල සාත්‍රය ඉගෙන ගන්නකොට
මේක අපි හරියටම ඉගෙන ගන්න ඕන. දැන් මම ඉතින් මේක උගන්වන්න පටන් අරගෙන තියෙන්නේ. හොඳ අවධානයෙන් ඉතින් අහගෙන ඉන්න ඕන. තේරුම් නැත්නම් එහෙම ඉතින් අබසරණම් ඊළඟ දවසේ ඔයගොල්ලන්ට වැඩමුළුවට සම්බන්ධ වෙන්නත් එපා වෙනවා. තේරුණොත් එහෙනම් ඉතින් ආයේ පට්ට ආසයි කෝල් එකක් එනකොට තත්කාල කේන්දරයක් හදලා බලන්න හිතනවා මූ මොකටද කතා කරේ ඇත්තට මේ කියපු එකටමද කවුරු හරි මෙහෙම යනකොට ඉස්සරහට මුණ ගැහුනම මෙන්න මේ මිනිස්සයා කොහෙද යන්නේ මොනවා කරන්න යනවද දන්නේ නැහැ කියලා තත්කාල කේන්දරයක් හදලා බලන්න හිතනවා ජීවිතේ හැමදේම තත්කාලයෙන් බලන්න පටන් ගන්නවා මුලදී ඉගෙන ගත්තට පස්සේ ඉතින් ටික දවසක් යනකොට ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කවුරු හරි අපිට බුලත් අතක් දුන්නොත් තමයි මේක බලන්න හොඳ කියලා ඉතින් යම් දවසක තේරුම් ගන්නවා හැබැයි ඉගෙන ගන්න මුල මේ හැම සිදුවීමක්ම වැස්ස වහිනකොට තත්කාල කේන්දරයක් හදා ගන්නවා. වැස්ස ඉවරනකොට අපි බලනවා මොකද උනේ කියලා. ඒ තත්කාලෙත් එක්ක තියෙන සම්බන්ධය මොකක්ද? ඒ වගේ මේ ජීවිතේ අපිට දැනෙන, පෙනෙන, හිතෙන හැම දෙයක්ම ඇහෙන, දැනෙන, පෙනෙන, හිතෙන හැම දෙයක්ම අපි තත්කාල කේන්දර හදලා බලන්න පටන් ගන්නවා. මේකට ආස හිතුනොත් මේ වැඩේ අල්ලගත්තා. ඉතින් ඔන්න රාශික ප්‍රමාණය අපි අංශක 30යි කියලා ආසන්න වශයෙන් අංශක 30යි කියලා අපි දන්නවා. මේ එක පටියක් තියෙනවා මේ අහස් තලයේ පටිය තමයි මේවා තියෙන ඉතින් ඒවා ගැන අපි ඉදිරි සාකච්ඡා කරමු. ඒක දැනට ලොකුවට අත්‍යවශ්‍ය නැහැ. ඉතින් රාශියක් කියලා. ඉතින් ග්‍රහය විශාල ප්‍රමාණයක් ඉන්නවා. එතනින් අපි භාවිතා කරන ඉතින් රාශි 9ක් තියෙනවා. ඉතින් මේ රාශි කියලා ග්‍රහයෝ කියලා පටලලා කිව්වේ රාශියක් කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ විශ්වය මෙහෙම ගත්තාම මේක ඉතින් අංශක 360ට මෙහෙම හරියටම රවුම් ගන්න නෙවෙයි තියෙන්නේ. පොඩි ඉලිප්ස් ආකාර හැඩයකට තියෙන්නේ. මෙන්න මේක සමාන කොටස් මෙහෙම 12කට බෙදලා තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි නෙවෙයි 12කට බෙදලා තියෙනවා. පෙරදී කිව්වේ. මේක 12කට බෙදලා තියෙනවා. මේ අංශක 360 මෙහෙම සමාන කොටස් 12කට බෙදපුවාම අංශක 30ක ප්‍රමාණය යන්නේ. මේක බෙදන්නේ යම් පදනමක් මත ඉඳගෙන. මේ බෙදලා බලනකොට මේකේ ඉතින් තරු රටා තියෙනවා. ඒ රටා දිහා බලපුවම මෙන්න මේ නම ලියලා තියෙන මේස රාශිය හැඩයට තියෙන තරු රටා. උසක රාශිය හැඩයට තියෙන ඉතින් ඒවා ගැන රූපේ තියෙන හැඩය අරම ගොඩක් මම කියන්න යන්නේ. ඉතින් මේ හැඩයට තියෙන තරු රටා තියෙනවා. ඉතින් මේවා ඇතුලේ නැකත් තියෙනවා, නැකත් පාද තියෙනවා, ඔහොම කතන්දර ගොඩක් තියෙනවා. ඉතින් මේක ඇතුලේ ඉතින් මේස උසබ මිතුන කටක ආදී විදිහට මේ හැඩ වලට තරු රටා තියෙනවා. මෙන්න මේවට තමයි රාශි කියන්නේ. මේක අංශක 30ක ප්‍රමාණයක් තමයි ආසන්න වශයෙන් තියෙන්නේ. හැබැයි මදක තියෙන ජ්‍යොතිෂ සම්මානලට ඕක ඉගෙනගෙන තිබුණා වුණාට මේ අංශක 30 ගත කරන්න පැය දෙකක් යනවා කියලා මේක ටිකක් වැරදි. සමහර ඒවා පැය දෙකකට වඩා වැඩි කාලයක් ගන්නවා. මේ අංශක 30 ගත කරන්න. සමහර රාශි ගත කරන්න පැය දෙකට වඩා වැඩි කාලයක් යනවා. සමහර ඒවා පැය දෙකටත් වඩා අඩුවෙන් තමයි මේ රාශිය ගත කරලා ඉවරයි. දැන් මේ මිනිස්සු මේ කාලවකවානුව වෙනකොට අවුරුදු 60ක් 65ක් 70ක් වගේ ජීවත් වෙනවා. අපි නිකන් කියමුකෝ 70ක් කියලා ජීවත් වෙනවා. නිකන් මම මේ කියන්නේ 70ක් ජීවත් වෙනවා. හරියටම 70ක් ඉන්නේ නැහැ. සමහරු 30න් 35න් මිය පරලෝ යනවා. 70 වුණාට සමහරව අවුරුදු 100ක් විතර ඉන්න වෙලාවල් තියෙනවා. මේ මිනිසුන්ගෙත් එහෙම තියෙනවා. දෙවියන්ගේ නම් මේක නෑ ටිකක් වෙනස්. මේ මිනිසුන්ගේ ගත්තම ওই විදිහට ආවුස උච්චා වචන වෙනවා. වෙනස් වෙනවා. ඒ වගේ දැන් මේ අංශක 30 ගත කරන්න යන කාලවකවානුව ටිකක් වෙනස්. ඒක මෙන්න මේ විදිහට තමයි වෙනස් වෙන්නේ. මේක අතිශය වැදගත් මේ තත්කාල ශාස්ත්‍රයේදී. එතකොට මේ රාශියකට තියෙන ප්‍රමාණය අංක 1ට ප්‍රමාණය වැදගත් වෙනවා. අංශක 30ක් වගේ කියලා දැනගෙන ඉන්න එක. මේකෙන් ලොකු සෙල්ලමක් කරන්න පුළුවන්. ඊට පස්සේ මේස රාශිය ගත්තොත් එහෙම පැය 1යි විනාඩි 53ක් ගන්නවා. පැය 1යි විනාඩි 53ක්. මේ අංශක 30ක ප්‍රමාණය ගත කරන්න පැය 1යි විනාඩි 53ක් ගන්නවා. මේක මාර වැදගත්. මේකත් එක්ක තමයි අපි මේ තත්කාල ශාස්ත්‍රය භාවිතා කරන්නේ. එතකොට මේ අංක 1ට ලිවි රාශියේ ප්‍රමාණය දැන් මම මේ යන්නේ කාලය. ඒ රාශිය ගත කරන්න යන කාලය. ඒ රාශිය උපාද ප්‍රතිභංගය කියන්නේ මේ රාශිය ඉපදිලා පැවතිලා අවසන් වෙලා යන්නේ. ගත වෙන කාලය. ඒ රාශියක් උදා වෙලා ගෙවිලා යන ගත වෙන කාලය. ඊට පස්සේ උසබ රාශිය පැය 2යි විනාඩි 4යි. අවශ්‍ය නම් ලියා ගන්න. එතකොට තත්කාල ශාස්ත්‍රයෙන් හොඳ සෙල්ලම් ටිකක් කරන්න පුළුවන් හෙට අනිද්දා.
දැන් මේ පන්ති අපි කියලා දුන්නා. ඊට පස්සේ මිථුන රාශිය ගත්තම පැය 2යි විනාඩි 11. පැය 2යි විනාඩි 11. කටක රාශිය ගත්තොත් එහෙනම් පැය 2යි විනාඩි 5ක්. පැය 2යි විනාඩි 5ක්. අර අංශක 30 ගත කරන්න යන කාලය. සිංහ රාශිය ගත්තොත් එහෙනම් පැය 1යි විනාඩි 58ක්. පැය 1යි විනාඩි 58ක්. සමහර පන්ති වල උගන්වනවා වෙන්නේ නැති ඉතින් අපිට ඉගෙන ගන්න කට්ටිය ඇවිල්ලා කියනවා අංශක 30ක් හරියටම තියෙන රාශිය මේ අංශක 30 ගත කරන්න පැය දෙකක කාලයක් ගන්නවා. එහෙම උගන්වලා තියෙනවා වෙන්නේ නැති ඒවා එහෙම ස්ථාවර වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට මේ සාත්‍රය භාවිතා කරනකොට වෙන්නේ වෙනස්. අංශක 30ට වඩා චුට්ටක් එහෙම වෙන වෙලාවල් තියෙනවා. ආසන්න වශයෙන් අංශක 30 තමයි. හැබැයි අංශක 30 ගත කරන්න නම් මේ වගේ කාලයක් අනිවාර්යෙන් ගන්න. ඕගොල්ලන්ට ඒක අධ්‍යයනය කරලා බලන්න පුළුවන් ක්‍රමයකුත් තියෙනවා. ගණන් හදන්න යනවා මේවා මුකුත් නැතුව ක්‍රමයකුත් තියෙනවා. ඉතින් ඒක මම අවසානයේ කියලා දෙන්නම් වෙලාව ලැබුණොත් එහෙම. අද දවසේ නෙමෙයි අපි මේ වැඩමුළු අවසන් දවසේ අපි ඒවා ප්‍රැක්ටිකල් එකක් කරලා බලමු. දැන් ඉතින් දැනගන්න මෙහෙම මේස නම් පැය 1යි විනාඩි 53යි, උසබ නම් පැය 2යි විනාඩි 4යි, මිථුන නම් පැය 2යි විනාඩි 11යි, කටක නම් පැය 2යි විනාඩි 5යි, සිංහ නම් පැය 1යි විනාඩි 58යි. ඊට පස්සේ කන්‍යා නම් පැය 1යි විනාඩි 56යි. පැය 1යි විනාඩි 56යි කන්‍යා රාශිය. ඒ අංශක 30ක ආසන්න කාලය ගත කරන්නේ. තුලාව පැය 2යි විනාඩි 3යි. ඒක හින්දා තමයි තුලාව කියන්නේ. තව කරුණු කාරණා ගොඩක් තියෙනවා තුලාව කියන්නේ හේතු වෙන්නේ. ඉතින් මේ මධ්‍යස්ථයිනේ ආසන්න වශයෙන් පැය දෙකක කාලයක්. එතකොට දැන් උසබ රාශිය ගත්තොත් එහෙම පැය 2යි විනාඩි 4ක්. ආසන්න දශම ස්ථානයකට එහෙම වටේනවා ආරෝමවා කියලා ඔයගොල්ලෝ ඉගෙනගෙනත් ඇති. ඉතින් ආසන්න වශයෙන් ගත්තොත් දැනට මේ පැය දෙකට ආසන්නම තියෙන්නේ පැය 2යි විනාඩි 3. ඉතින් තුලාව. ඊට පස්සේ වෘශ්චික රාශිය ගත්තොත් පැය 2යි විනාඩි 13යි. බලන්න යන කාලේ මේ අංශක 30ක ප්‍රමාණය ගත කරන පැය 2යි විනාඩි 13ක්. ඉතින් මේවා දැනගත්තම අපිට හොඳට තත්කාලයෙන් බලාපොරොත්තු කියන්න පුළුවන් ප්‍රතිකර්ම කරන්න පුළුවන්. මාර වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඊට පස්සේ ධනු රාශිය ගත්තොත් එහෙම පැය 2යි විනාඩි 8ක්. ධනුව ගත්තොත් එහෙම පැය 2යි විනාඩි 8ක්. මකර රාශිය ගත්තොත් පැය 1යි විනාඩි 57ක්. පැය 1යි විනාඩි 57ක්. ඊට පස්සේ කුම්භ රාශිය ගත්තොත් එහෙම පැය 1යි විනාඩි 47ක්. ඒවා පේන්නේ නැති ඇති යට ලියනකොට මම පැය 1යි විනාඩි 47ක්. මීන රාශිය තමයි අඩුවෙන්ම පැය 1යි විනාඩි 45ක්. ඉතින් ටිකක් වේගෙන් කියාගෙන ලියාගෙන ගියේ. පන්තියේ ඉඳපු කට්ටියට මම රෙකෝඩින් එක දෙනවා. පන්තියේ ඉඳපු කට්ටියට රෙකෝඩින් එක දෙන්නේ ඕගොල්ලෝ WhatsApp එකට මට මැසේජ් එකක් දාන්න. මගේ නම්බර් එක සමහරවිට ඔයගොල්ලෝ දන්නවද ඇති? 0.77 1 3යි 26යි 47. 0.77 1 3යි 26යි 47. මේ නම්බර් එකෙන් මම WhatsApp ඉන්නවා. WhatsApp එකට මැසේජ් එකක් දාන්න. අද පන්තිය පටන් ගත්තේ අපි 8:40ට. මම නිකන් මේ කියන්නේ 8:40ට අද පටන් ගත්ත පන්තියට සම්බන්ධ වුණා කියලා. තත්කාල වැඩමුළුවට සම්බන්ධ වුණා කියලා. ඒකට මැසේජ් දෙක තුනක් එනවා. පන්තියට සම්බන්ධ වුණා කියලා දාන්න 8:40ට. එතකොට මම දන්නවා ඉතින් එහෙම මැසේජ් එකක් දාන්නේ මේ පන්තියට ඉඳපු කට්ටිය විතරයි. ඕගොල්ලෝ මට මේ මැසේජ් එක දාන වෙලාවට මම තත්කාල කේන්දරයක් හදලා බලපුවම මට තේරෙනවා මෙයා පන්තියට ඉඳලාද නැද්ද කියලා. ඒ ඉඳලා කියලා මට පේන කට්ටියට මම රෙකෝඩින් එක දෙනවා. එතකොට ඉඳපු නැති කෙනෙකුට ඕන නම් ඕගොල්ලෝ දීලා බලන්න. එයා මට මැසේජ් එකක් දායිනේ. ඒ දාපු වෙලාවට ඉතින් මම එයාට රෙකෝඩින් එක දෙයිද නැද්ද කියලා ඕගොල්ලෝ බලන්න. ඉතින් දෙන්නේ නැහැ. මේෂ රාශිය පැය 1යි විනාඩි 53යි, වෘෂභ රාශිය පැය 2යි විනාඩි 4යි, මිථුන රාශිය පැය 2යි විනාඩි 11යි, කටක රාශිය පැය 2යි විනාඩි 5යි, සිංහ රාශිය පැය 1යි විනාඩි 58යි, කන්‍යා රාශිය පැය 1යි විනාඩි 56යි, තුලාව පැය 2යි විනාඩි 3යි, වෘශ්චික පැය 2යි විනාඩි 13යි, ධනුව පැය 2යි විනාඩි 8යි, මකර පැය 1යි විනාඩි 57යි, කුම්භ පැය 1යි විනාඩි 47යි, මීන පැය 1යි විනාඩි 45යි. එහෙනම් අපි දැනගන්න ඕන මේ තත්කාල සාත්‍රය භාවිතා කරනකොට එහෙනම් රාශියක ප්‍රමාණය සහ ඒ රාශියක් ගත කරන්න ගන්න කාලය. ඔන්න
අංක 1 රාශියක ප්‍රමාණය අංක 2 රාශියක ප්‍රමාණය ආසන්න වශයෙන් අංක 30යි. ඒක ගත කරන්න ගන්න කාලය ආසන්න වශයෙන් පැය දෙකක කාලයක්. හරියටම කොච්චරද කියලා මම කිව්වා. ඕගොල්ලන්ට පුළුවන් මේක හදලා බලන්න. ඉතින් මේක තමයි මේකේ මූලික સિદ્ધාන්තය. තත්කාල සත්‍ය. රාශි කියන්නේ මොකද්ද කියලා මම නිකන් දල අදහසක් දුන්නා. මම මේ නිකන් රාශි ඕගොල්ලන්ට පෙන්නන්න අර ඉස්සෙල්ලා කොටස් 8කට බෙදුවා වැරදුනා. මම දැන් කොටස් 8කට බෙදන්නම්කෝ. මේක නිකන් මේ පෘථුවිය කියලා හිතලා මේ අපි ඉන්නේ කියන පෘථුවිය කියලා කියන්නේ. සමහරව හිතන් ඉන්න ඔක්කොටම පෘථුවිය කියලා. සමහරව ඉතින් අපි ඉන්නේ පෘථුවිය කියලා දන්න. මේ අපි ඉන්නේ පෘථුවිය. මම දැන් මේ පෘථුවිය කියලා හිතලා ඉතින් මේක මේ විදිහටම නෑ අංශක 23මාරක් ගැලවෙලා තියෙන්නේ. මේ පෘථුවිය කියලා හිතලා මම මේක නිකන් සමාන කොටස් බෙදුවා 12කට. ඔහොම සමාන කොටස් 12කට බෙදුවා. මෙන්න මේ එක කොටසක් අංශක 30යි, 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 මේක අංශක 30යි, මේක අංශක 30යි කියලා තමයි මේ කිව්වේ. මේ පෘථුවිය මෙහෙම යම් ක්‍රමවේදයකට මෙහෙම බෙදලා තියෙන්නේ තරු රටා එහෙම භාවිතා කරලා. එතකොට මේ බෙදනකොට මෙන්න මේ එළුවෙක්ගේ වගේ හැඩයක් තියෙන මේ මේස තරු රටාව තියෙනවා. ඊට පස්සේ හරකෙක්ගේ වගේ ගුණෙක්ගේ වගේ හැඩයක් තියෙන උසද ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් ඉන්න මිතුන තරු රටාව. ඊට පස්සේ කාටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන විදිහට මේ රාශි බෙදලා තියෙනවා. එතන මේවට කියනවා රාශි කියලා. මේ නම් වලින් හඳුන්වන්නේ රාශි. අංක 3ට අපි දැනගන්න ඕන රාශියක් කියන්නේ මොකක්ද කියලා. රාශියක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. මේ තත්කාල සාත්‍රය ඉගෙන ගන්නකොට මුලදී රාශියක් කියන්නේ මොකක්ද? මේ වගේ නමකින් හඳුන්වලා තියෙනවා. මේස උසම මිදුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු කියලා නමකින් හඳුන්වලා තියෙනවා නම් ඒක රාශියක්. ඒ රාශියට තියෙනවා සයිස් එකක් අංශ 30. ඒ රාශිය ගත කරන්න ආසන්න වශයෙන් පැය දෙකක කාලයක් ගන්නවා. ඉතින් තව තියෙනවා අංක 4ට එකක් මේ තත්කාල සාත්‍රය ඉගෙන ගන්නකොට ඒකත් වැදගත් වෙනවා. භාව කියන එක. භාව. මේ භාව වලට නම් නැහැ. රාශි අඳුන ගන්න ලේසි ඒවට නම් තියෙනවා. මේ භාව වලට නම් නැහැ. මේස භාවය, උසබ භාවය, මිථුන භාවය කියලා එහෙම නම් නැහැ. එහෙම ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා නම් ඒක වැරදි. නම් නැහැ. පළවෙනි භාවය, දෙවෙනි භාවය, තුන්වෙනි භාවය මේක ඕනනම් මට මැදින් ලියන්න පුළුවන් 10 වෙනි භාවය, 11 වෙනි භාවය, 8 වෙනි භාවය, 9 වෙනි භාවය, 7 වෙනි භාවය, 4 වෙනි භාවය, 5 වෙනි භාවය, 6 වෙනි භාවය, 12 වෙනි භාවය, පළවෙනි භාවය, දෙවෙනි භාවය, තුන්වෙනි භාවය, හතරවෙනි භාවය, පස්වෙනි භාවය, හයවෙනි භාවය, හත්වෙනි භාවය, අටවෙනි භාවය, නවවෙනි භාවය, 10 වෙනි භාවය, 11 වෙනි භාවය, 12 වෙනි භාවය. එහෙනම් භාවයට තියෙන ඉලක්කම් රාශියට තියෙනවා නම් භාවයට තියෙන ඉලක්කම්. භාවයේ ඉලක්කම් පටන් ගන්න කොතනින්ද? ලග්නේ. මේ ලග්නෙන් තමයි පටන් ගන්න ඉලක්කම්. ලග්නේ පටන් ගන්නවා කියන්නේ ලග්නයට තමයි එක වැටෙන්නේ. පළවෙනි භාවය. මේ දෙවෙනි භාවය. එහෙනම් භාවයකට තියෙන ඉලක්කම් රාශියකට තියෙනවා නම්. මේ රාශියකට අංශක 30ක ප්‍රමාණයක් ආසන්න වශයෙන් තියෙනවා. ඒ අංශක 30 ගත කරන්න ආසන්න වශයෙන් පැය දෙකක කාලයක් යනවා. භාව ගත්තම මේවා ක්‍රිෂ්ණමූර්ති ක්‍රමයට භාව බෙදන ක්‍රමයක් තියෙනවා. ශ්‍රීපති භාව කේන්ද්‍ර ක්‍රම වලට මේ භාව බෙදන ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ භාව ගැන ගත්තම කතන්දර ගොඩක් තියෙනවා. කොහොම හරි මේවා භාව වලට තියෙන ඉලක්කම තියෙනොත් ඒක භාවයක්. නමක් තියෙනවා නම් ඒක රාශියක්. රාශියක් තමයි ලග්නයක් වෙන්නේ. භාවයක් ලග්නයක් වෙන්නේ නැහැ. ඔය වගේ වෙනස්කම් තියෙනවා. එහෙනම් භාව දැනගන්න ඕන, රාශි දැනගන්න ඕන. ඒ රාශිය ගත කරන යන කාලය දැනගන්න ඕන, ප්‍රමාණය දැනගන්න ඕන.
ඉතින් තත්කාල සාත්‍රයේ ගොඩාක් දේවල් දැනගන්න ඕනේ. ඔය වගේ චූටි කවුරු කාරණා කීපයක් තමයි දැනගන්න ඕන. ඊට පස්සේ අංක 5ට අපි දැනගන්න ඕන මම ටිකක් ඉඩත් ඕනේ හින්දා මැකුවා. අංක 5ට අපි දැනගන්න ඕන මේ තත්කාල සාත්‍රයේ භාවිතා කරන ග්‍රහයෝ ටික. මේ තත්කාල සාත්‍රයේ භාවිතා කරන ග්‍රහයෝ ටික. ග්‍රහයෝ කියලා කියන්නේ ග්‍රහණය කරගෙන ඉන්න උදවිය. අල්ලගෙන ඉන්න උදවිය. අල්ලගෙන ඉන්නේ කවුද? අංක 1ට සූර්යයා. රවි අන්න එයා තමයි අල්ලගෙන ඉන්නේ. ඒ අල්ලගෙන ඉන්න කට්ටිය තමයි ග්‍රහයෝ. ඒ අල්ලගෙන ඉන්න කට්ටිය තමයි ග්‍රහයෝ. මෙයාට අමතරව තව 6 දෙනෙක් ඉන්නවා. ග්‍රහයෝ 6 දෙනෙක් ඉන්නවා. ඔක්කොම ග්‍රහයෝ නම් 7 දෙනෙක් ඉන්නවා. මෙතන 6ක් කියලා මෙතන 7ක් කිව්වේ. මේ අල්ලගෙන ඉන්න කෙනා රවි එක ඊට අමතරව තව 6 දෙනෙක් ඉන්නවා. ඔක්කොම එකතු 7යි. රවි ඉන්නවා. එයා අල්ලගෙන ඉන්නවා 6 දෙනෙක්. තව ඉන්නවා නෙවෙයි. රවි ඉන්නවා. එයා අල්ලගෙන ඉන්නවා 6 දෙනෙක්. මේ දෙන්නගේම එකතුව දෙගොල්ලන්ගේම එකතුව 7යි. එතකොට ග්‍රහයෝ අල්ලගෙන ඉන්න එක්කෙනා සහ ග්‍රහයෝ එකතුව 7යි. මෙන්න මේ ග්‍රහයෝ කියන කට්ටිය අපිට ඇහැට පේනවා. ඕනනම් අතින් අල්ලලා බලන්න පුළුවන්. තවත් ග්‍රහයෝ නොවන දෙන්නෙක් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා ඡායා ග්‍රහයෝ කියලා. ඔයගොල්ලෝ අහලා ඇති රාහු සහ කේතු. ඒගොල්ලෝ ඇහැට පේන්නේ නැති අල්ලන්න බැරි ලක්ෂ දෙකක්. මේ ලක්ෂ දෙකක්. රාහු කේතු කියලා කියන්නේ. මෙහෙම පෘථුවිය වටේ සඳු ගමන් කරනවා. පෘථුවිය සූර්යයා වටේ ගමන් කරනවා. ඒ දෙන්න කැපෙන ලක්ෂ දෙකක්. ඒ දෙන්න කැපෙන මෙහෙම ලක්ෂ දෙකක් තමයි එකපාර අඳිනකොට මට නිකන් චිත්‍රය අමතක වෙලා ගියා. හැබැයි කොහොම හරි ඒවා මේ පෘථුවිය සූර්යයා වටේ ගමන් කරනකොට සහ සඳු පෘථුවිය වටේ ගමන් කරනකොට කැපෙන ලක්ෂ දෙකක් තමයි මේ රාහු කේතු කියලා කියන්නේ. ඉතින් ඒක හරි ප්‍රබලයි. ඉතින් කොහොම හරි වේවා අපි අංක 5ට මේ ග්‍රහයෝ ගැන දැනගන්න ඕන. ඉතින් එකපාර මේ ඇඳ ගන්න බැරි වුණාට ඕගොල්ලෝ ලොකුට අප්සෙට් ගන්න යන්න එපා. මට චිත්‍රය හොඳට මතකයි පන්ති වල ඇඳලා ඉවරලා. මට එකපාරක් මතක නැතුව ගියා බොරුවට නිකන් අනම්මන වෙන ඒවා කියන්න හොඳ නෑ. ඇත්තටම මතක නැති වෙච්ච එක මතක නෑ කියලා කියන්නත් දෙපයි. ඉතින් කොහොම හරි ග්‍රහයෝ ගැන දැනගන්න. ඉතින් මේ කරුණු පහ. ඉතින් හැම විෂයම ඉගෙන ගන්නකොට අපි පංචාංගය ගැන කතා කරනවා. මේ තත්කාල සාස්ත්‍රයේ අති වැදගත් වටිනා පංචාංගයක් ගැන තමයි ওই විදිහට කතා කරන්නේ. ඉතින් කොහොම හරි ඒවා මෙන්න මේ ග්‍රහයෝ රාශි භාව මේ අංශක ගණන් මේගොල්ලන්ගේ කියන්නේ ප්‍රමාණ ඊට පස්සේ මේගොල්ලන්ගේ මේ ගත වෙන කාල භාවිතා කරලා අපි පලාපල කියනවා නැකත් හදන මෙන්න මේකට කියන තත්කාල සාත්‍රය කියනවා. ඊට පස්සේ සමහරව හිතන් ඉන්නවා අර පරාසර ක්‍රමයට වගේ නිකන් එහෙම පලාපල කියාගෙන යනවා. ඒ විදිහටම හදාගෙන ඒ විදිහටම කියපම් ඉවරයි. නිකන් පරාසර ක්‍රමයකට හරි නැත්නම් වෙනත් ක්‍රමයකට පලාපල කියන්න පුළුවන් නම් ආයේ තත්කාලයක් කියන එක අමාරු කාරණාවක් නෙවෙයි කියලා එහෙම. එහෙම එකක් එහෙම නැහැ. ඔන්න බලන්න එහෙම නෙවෙයි ඊට වඩා වෙනස් එකක්. මම දැන් පෙන්නනවා. ඕගොල්ලෝ මොකොත්ම ඉගෙන ගන්න නැති වුණාට මම මේ පටන් ගත්තේ මුලින් තමයි. නිකන් මුලින් වුණාට මේ ගන්න උදාහරණයක් එක්ක නිකන් ලොකුවට හිතන්න යන්න එපා. චූටක් වෙලා යනකොට ඕගොල්ලන්ට තේරෙයි. නිකන් මම සරලවම කියන්නේ. මැද දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. මම මේකේ දැන් මුලම ටික ඕගොල්ලන්ට කිව්වා. මේ ඕගොල්ලන් නිකන් ඕගොල්ලෝ ඉන්න channel එකට දාලා තියෙනවා මම පොතක කොටසක්. මේ පොතේ තව පිටු විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වෙනකොට හදලා අවසන් වුණ කිසිම කෙනෙකුට තාම දීලා නැහැ. අපේ පන්තියක් හෝ දෙකක් තියෙනවා. ඒගොල්ලන් තමයි මේක දෙන්න හදලා තියෙන්නේ. වෙනත් ඊට අමතරව අපේ පන්ති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්වත් දෙනවා කියලා තීරණය කළා මේ පොත හදන්න සම්බන්ධ වුණු පිරිසක්. අන්න ඒගොල්ලන් තමයි මේක
දෙන්නම් කියලා හිතන් ඉන්නේ. මේ දවස්වල මම තනියම තමයි මේ පොත ටයිප් කරගෙන එහෙම හදාගෙන යන්නේ. මේක හදන මොකක් හරි සරල ක්‍රමයක් එහෙම තියෙනවා නම් ඕගොල්ලෝ මට කියන්න. මම මේ Corel Draw භාවිතා කරලා තමයි මේක ආර්ට් වර්ක් කරන ගමන් මේක මේ හදාගෙන යන්නේ. වෙනත් ඉතින් පොත් හදන ක්‍රමවේද තියෙනවා. ඔයගොල්ලෝ සමහරවිට දන්නේ නැති. පුජ්‍යලිකව පස්සේ වෙලාවක මට කතා කරලා ඒක පහසු ක්‍රමයක් එහෙම තියෙනවා නම් කියන්න. මොකද හඳහන් 1000ක් විතර මේකේ දාන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික ආයෙ මම නිවැරදිද කියලා බලන්නත් ඕන. අකුරක් හරි වැරදිලා තිබ්බොත් වචනයක් හරි වැරදිලා තිබ්බොත් ඒකත් හොඳ නෑ. ඉතින් Corel Draw භාවිතා කරලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. 2019 මම නිකන් උදාහරණයක් ගන්න මේ පොතේ තියෙන එකක් ඕගොල්ලන්ට දීලා තියෙන එකක් බලා ගන්න පුළුවන්. 7 වෙනි මාසේ 24 තත්කාලයෙන් කොහොමද බලාපොරොත්තු කියන්නේ කියලා මම කියන්න යන්නේ. මේ තත්කාල සාත්‍රි භාවිතා කරන ක්‍රම. ඊට පස්සේ මම මේ තත්කාලයෙන් තව කරන්න පුළුවන් විස්මිත දේවල් ගොඩක් ඕගොල්ලන්ට මේ දවස් දෙක තුල කරලා පෙන්නන්න. ඒ කරලා පෙන්නන හැම දෙයක්ම ඕගොල්ලන්ට කරන්න පුළුවන් වෙන විදිහට මම කියලා දෙනවා. ඒකට වෙනත් වැඩසටහනක් වගේ නෙවෙයි. නොමිලේ දෙයක් දෙනවා නම් ඉතින් මගේ ප්‍රතිපත්තියක් තියෙන එක හරියටම දෙන්න ඕන, දෙන්න පුළුවන් උපරිමෙන් දෙන්නත් ඕන, හරිම දෙයක් දෙන්නත් ඕන. ඉතින් ඕගොල්ලන්ට වැඩක් කරගන්නත් පුළුවන් විදිහට මම මේ දවස් දෙක තුල දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා. උදේ 9:17ට කියලා වෙලාවක් දීලා තියෙන්නේ. උදේ 9:17ට. දැන් මේ තියෙන්නේ තත්කාල වෙලාව. 2019 අවුරුද්දේ 7 වෙනි මාසේ 27 වෙනිදා උදේ 9:10. මෙන්න මෙහෙම ලියන්න මේ ගත්ත මගේ තියෙන පොඩි පොත් සෙට් එක. කොළපාට පොතක මේ කරුණු කාරණා තිබ්බේ. ඒ පොත නැති වුණා. කරුණු කාරණා කීපයක් ලියාගෙන ගියා හරි පන්තියේ කවුරු හරි කෙනෙක් ඒ ලියලා මට දීපු කොටසක් මං ගාව ඉතුරු වෙන්නේ පොත නැති වුණා. පස්සේ මම අපේ පන්තියේ නිසංසලට හරි කාට හරි හිතවත් කෙනෙකුට කිව්වා මෙහෙම පොතක් තිබ්බා මේක නැති වුණා කියලා. මගේ කායක මම මේ සේවිස් එකට දානවා කුරුණෑ කියලා තැනක් තියෙනවා බිලියන්ස් එක. මම එතනදී ගිහිල්ලා ඇහුවා ඉතින් මම මේ පොත් එනගෙන මේව ටයිප් කරන්න ඕනේ හින්දා එතනවත් තියලාවද කියලා එහෙ තියලා ඇවිල්ලත් නැහැ ඒක මොකද වුණාද කියලා තාම හොයාගන්න බැරුණා. එතකොට ඕගොල්ලෝ හිත ඉන්න වැඩි ඉතින් තත්කාලයක් ගහලා බලාගත්තා කෙනෙක් කියලා. මම ප්‍රතිපත්තියක් විදිහට මගේ දේවල් මම තත්කාලෙන් බලන්නේ අපේ අම්මගේ තාත්තගේ දෙයක්වත් අපේ සහෝදර සහෝදරියන්ගේ පවුලේ කෙනෙක්වත් ඒ මගේ කියන කිසිම දෙයක් මම මේ බලන්නේ මම මේ විශේෂයට හරිය ආදරේ ගෞරවයෙන් සලකන්නේ කවුරු හරි බුලත් අතක් කරන් ඇවිල්ලා දුන්නොත් තමයි ඉතින් අම්මා තාත්තා වුණත් අය බලන්නේ. ඒ හින්දා මේ පොත නැති වෙච්ච එකේ ලොකු පාඩුවක් මට තියෙනවා. මට කවුරු හරි අරන් ගිහලා නම් ගෙන්න ගන්න ක්‍රමසිල්පත් මම දාන්නවා. නැති වෙච්ච එකක් හොයාගන්නත් පුළුවන්. ඉතින් මගේ එකක් ඉන්න කොච්චර වටින එකක් නම් මම මේ අද වෙනකම් බලන්නේ නැතුව ඉන්නවා. කොහොම හරි වේවා. ඒ පොතේ තමයි මේක තියෙන්නේ 2019 7:24 උදේ 9:17. උදේ 9:14 මේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට බුලත් දුන්න වෙලාව. ඕගොල්ලෝ දන්නවත් ඇති ඉතින් ජ්‍යොතිෂ කියලා ඇප් එකක් තියෙනවා. චාමර කියලා මගෙත් එක බොහොම හිතවත් මහත්තයෙක්ගේ තමයි මේ ජ්‍යොතිෂ ඇප් එක. එයාගේ අයියා ධනංජය එයා තමයි මගේ හිතවතා. ඉතින් කොහොම හරි මේ ඇප් එක භාවිතා කරලා මේ කේන්දර හදා ගන්න පුළුවන්. තවත් ඕගොල්ලෝ Android මොබයිල් එකක් නම් භාවිතා කරන්නේ. ඉතින් Android app තව කේන්දර හදන විශාල ප්‍රමාණයක් තියෙනවා. වෙනත් විවිධ ආයතන වලින් සහ පුද්ගලයෝ හදපු softwares ඕන තරම් මේ මොබයිල් වලට දාගන්න පුළුවන් සහ මේ ඕගොල්ලන්ගේ තියෙන ලැප් එකකට හරි ඒ වගේ ඕනම ඩිවයිස් එකකට දාගන්න පුළුවන් softwares තියෙනවා. ඊට පස්සේ Apple iPhone එකක් හරි ඒ වගේ වෙනත් ඩිවයිස් එකක් නම් යූස් කරන්න. ඒවට අදාළ ඇප් සහ මේ විවිධ softwares තියෙනවා. ඉතින් ඒව භාවිතා කරලා මේ කේන්දර හදා ගන්න පුළුවන්. නිකන් Google එකේ නිකන් විවිධ වෙබ් අඩවි තියෙනවා. ඒවට ගිහලා ඉතින් මේ වෙලාවල් එහෙම දාලා කේන්දර හදා ගන්න. කොහොම හරි වේවා. අපි මේ වෙලාව පදනම් කරගෙන කේන්දරයක් හැදුවොත් එහෙම නිකන් අලුතෙන්ම සම්බන්ධ වෙන කට්ටිය ලොකුවට හිතන්න යන්න එපා. මම පන්තියක් කරන්න අරමුණෙන් තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. එතකොට මේ පන්තිය කරනකොට කේන්දර එහෙම හදන්න දන්නේ නැත්නම් කේන්දරයක් හදන්න කියලා දෙනවා. දන්නවා එහෙමනම් ඉතින් ඒකට කාලය වෙන් කරගන්නේ නැහැ. නිකන් සරල දෙයක්. කවුරු හරි මිනිස්සෙක් ඉපදුනා මේ ඉපදුන වෙලාව පදනම් කරගෙන අපි කේන්දරයක් හදනවා. ඒ වගේ තමයි මේ කේන්දරය හදන්නේ. මේ දුවා දීලා තියෙන්නේ මට අංකුඹුරු ඉඳලා. අංකුඹුරු. මගේ උපංගම අංකුඹුරු. නුවර පැත්තේ තියෙන්නේ අංකුඹුරු. ඉතින් එහෙ ඉඳලා තමයි මේ බුලත් දෙන්නේ. ඉතින් මේ බුලත් දුන්න වෙලාව පදනම් කරගෙන මම අංකුඹුරට කේන්දරයක් හදනවා. ඒකට කියනවා තත්කාල කේන්දරයක් කියලා. මේ වෙලාවට බුලත් ඥානක් දීලා තියෙන ඒකත් ඕගොල්ලන්ට ඔය දීලා තියෙන මේ පොතේ හරි නිබන්ධනේ හරි සටහනලා තියෙනවා. මම කේන්දරයක් හදන්නම්. සරල ඕගොල්ලන්ට මේක කියලා දෙන්න ඕන හින්දා
තත්කාල සාත්‍රයේ කොච්චර විස්මිතයිද මොන වගේ දේවල් කරන්න පුළුවන්ද කියන මම කියලා දෙන්න යන්නේ. කවමදාකවත් කිසිම පන්තියක කිසිම කෙනෙකුට කියලා දීපු නැති විස්මිත ගුරු මුෂ්ටියක් කියලා දෙනවා. කිසිම පන්තියක කිසිම කෙනෙකුට කියලා දීපු නැති. මේ තත්කාල සාත්‍රයේ මම දන්නේ කොච්චරද කියලා මම දන්නේ නැහැ. ආපු කාරණාව කියන්න පුළුවන් ක්‍රම කොච්චරක් දන්නවද කියලා මම දන්නේ නැහැ. එච්චරකට මම දන්නවා. එතකොට කිසිම පන්තියක කිසිම කෙනෙකුට කියලා දුන්නේ නැති එකක් දැන් කියන්න යන්නේ. 2026යි ගානක් දැන් තියෙනවා. 2019යි 7යි 24 2019යි 7යි 24 උදේ 9යි 17ට. ඉතින් අද වෙනකොට ලංකාවේ කවුරු හරි කෙනෙක් තත්කාල සාත්‍රය උගන්වනවා නම් ගොඩාක් වෙලාවට එයා අපේ පන්තියකට ඉඳපු කෙනෙක් තමයි. නැති කට්ටියත් ඉන්නවා ඇති. ගොඩාක් වෙලාවට ඉඳපු කට්ටිය තමයි අද වෙනකොට උගන්වන්නේ. ඉතින් තත්කාල සාත්‍රයේ වැඩමුළුවක් කරනවා පන්තියක් කරනවා කියනවා 1000ක් විතර කට්ටිය සම්බන්ධ වෙනවා. එතනින් අපිට මැසේජ් දානවානේ ඔයගොල්ලෝ. අපිවත් සම්බන්ධ කරගන්න කියලා මැසේජ් දානවා, කෝල් කරනවා. ඒ වෙලාවල් බලලා ඉවරලා ගැලපෙන කට්ටිය ෆිල්ටර් කරලා තමයි අපි ගන්න. ඉතින් එතනින් තෝරගත්ත පිරිසක් ඔය channel එකේ ඉන්නවා 119ක් විතර ඔයගොල්ලෝ දැකලා ඇති. එතනිනුත් දැන් පන්තිට සම්බන්ධලා ඉන්නේ 50ක් විතර. ඉතින් ඔන්න මම කේන්ද්‍රයේ කතාව පිටම හැදුවා. 2019 ජූලි 24 7 වෙනි මාස 24 උදේ 9:14 බුලත් දීලා තියෙනවා. මම හදනවා වුණ ඒ වෙලාව පදනම් කරගෙන කේන්ද්‍රයක්. මේකට කියනවා තත්කාල කේන්ද්‍රය කියලා. මේක මිනිස්සෙක් ඉපදුන වෙලාවක් නෙවෙයි. මේ මිනිස්සෙක් මගේ ගාවේ මුලක් දුන්න වෙලාවක්. ඒතකොට ඒක පොතේ තියෙනවා නැත්නම් ඔය නිබන්ධනේ තියෙන ආපු කාරණාව එහෙම. ඉතින් මේක අමතක කරලා ඕගොල්ලෝ මම මේ මොකද්ද කරන්න කියලා බලා ගන්න. මම අමුතුම දෙයක් කරලා පෙන්නනවා මෙතනදී. හතරයි පහයි හයයි හතයි අටයි නවයි. ඔන්න සිංහ රාශිය ලග්නයේ විදිහට උදා වෙලා තියෙනවා. මේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට බුලත් අතක් දුන්නා. මං අංකුපුරේ ජ්‍යොතිෂ කාර්යාලයක් තිබුණා මගේ. ඒකේ ඉන්න ගමන් උදේ 9:14 තමයි බුලත් දුන්නේ. 2019 අවුරුද්දේ 7 වෙනි මාසේ 24 වෙනිදා බුලත් දුන්නා. මෙන්න ඒ වෙලාවේ උදා වුණ කේන්ද්‍රය. ඉතින් මේ වෙලාවටම මේ කේන්ද්‍රය පදනම් කරගෙන නවාංශයකුත් හැදෙනවා. ඔන්න නවාංශයක් හැදෙනවා. මේ කේන්ද්‍රය පදනම් කරගෙන. එතකොට දැන් කට්ටිය උගන්වලා තියෙනවා මේ වගේ වුණා කියලා අපි පරණ පන්ති වල කට්ටිය. ඉතින් අහක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මම තව ටිකක් කියපුවාම තමයි පොඩ්ඩක් අන්දොස් වෙන්නේ. ඊට පස්සේ ආයෙත් රෙකෝඩින් එහෙම ඉල්ලනවා මට මේ පන්ති ඉවර වෙනකොට කාටවත්ම රෙකෝඩින් එක දෙන්නේ නැහැ කියලා එහෙම හිතුනොත් එහෙම දෙන්නේ නැහැ. හින්දා හොඳට බලාගෙන ඉන්න. ඉතින් බෑ කියලා හිතනවා මම. ඉතින් අම්මා මුත්තා කිව්වත් දෙන්නේ නැහැ. ගුරු සමු රාහු සිකුරු බුධ රවි කේතු සන්. හරි. මේ සිංහ රාශිය උදා වුණා ලග්නයේ විදිහට උච්චික නවාංශය උදා වුණා. ඕගොල්ලෝ දන්නවා ඇති මේ සිංහ රාශිය ලග්නයේ විදිහට උදා වුණාම උච්චික නවාංශය උදා වුණාම මේ ලග්නයෙන් 8 වෙනි නවාංශය තමයි උදා වෙලා තියෙන්නේ. මේ ලග්නයෙන් 8 වෙනි නවාංශය තමයි උදා වෙලා තියෙන්නේ කියලා සමහරව දන්නවා ඇති. සමහර මොකුත් දන්නේ නැතුව ඇති. ජ්‍යොතිෂයවත් මොනවද දන්නේ නැතුව මේ පන්තිට සම්බන්ධලා ඉන්නවනම් මම එයා තමයි හොඳ. එතකොට තත්කාල සාත්‍රය විතරක් එයාට ඉගෙන ගන්න පුළුවන්. නිකන් මොකුත් දන්නේ නැත්නම් හොඳට බලාගෙන ඉන්න කොහෙන් හරි තැනකින් අහුවෙයිද කියලා. දන්න කට්ටිය තේරෙන විදිහට බලාගෙන ඉන්න. ඉතින් දැන් සිංහ රාශිය උදා වෙලා තියෙනවා. උච්චික නවාංශය උදා වෙලා තියෙනවා. දැන් මේ මේස සිංහ ධනු වගේ ලග්නයක් උදා වුණොත් එහෙම නවාංශ ගණන් කරන්න පටන් ගන්නේ මේසෙන්. මේස සිංහ ධනු වගේ ලග්නයක් උදා වුණොත් නවාංශ ගණන් කරන්න පටන් ගන්නේ මේසෙන්. මේ මේසෙන් ඉඳලා ගණන් කරනකොට මේස උසක මිථුන කටක සිංහ කන්‍යා තුලා උච්චික. ලග්නෙන් 8 වෙනි නවාංශය මේ උදා වෙලා තියෙනවා. ලග්නෙන් 8 වෙනි නවාංශය. ලග්නෙන් 8 වෙනි නවාංශය උදා වුණ හින්දා මම මේකේ ගණන් කරනවා භාව. පළවෙනි භාවය, දෙවෙනි භාවය, තුන්වෙනි භාවය, හතරවෙනි භාවය, පස්වෙනි භාවය, හයවෙනි භාවය, හත්වෙනි භාවය, අටවෙනි භාවය. මම නිකන් ඒ උදා වුණ නවාංශය කීයද කියලා බලලා භාව ටික ලියාගෙන ගියා.
එතකොට නවාංශන 9 තියෙන මෙතනින් එහාට ආය භාව ගන්න වෙන්නේ නැහැ කියලා එක එක දේවල් ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන්. ඉතින් 9 වෙනි භාවයක් නෙවෙයි නවාංශය විදිහට දැන් මට ගන්න උනේ උදා වුණේ නවාංශය 8 වෙනි නවාංශය. ඒ හින්දා මම 8 වෙනි භාවයට එනකන් ඉලක්කම් දැම්මා. මේක කුම්භ රාශිය මේක මීන රාශිය. මේ මීන රාශිය පදනම් කරගෙන මම හදනවා කේන්දරයක්. දැන් මම ලග්නේ උදා වුණේ කීවෙනි නවාංශයද කියලා බැලුවා. ඒ නවාංශය පදනම් කරගෙන මම හදනවා කේන්දරයක්. මෙතෙන් එනකන් අපේ පන්ති වල කට්ටියට කියලා දීලා තියෙනවා. අවුරුදු ගණන් මගෙත් එක්ක ඉන්න කට්ටියට කියලා දීලා තියෙනවා මෙතෙන් එනකන්. විශේෂ කේන්දරයක් හදන තැන දෙනවා. දැන් අලුතෙන්ම පටන් ගන්න මේ පන්ති කට්ටියට එතනින් එහා දෙයක් කියලා දෙනවා. මීන රාශිය පදනම් කරගෙන හදනවා මං කේන්දරයක්. ඒකට කියනවා අපි විශේෂ කේන්දරය කියලා. ඔන්න මීන රාශිය පදනම් කරගෙන හදනවා කේන්දරයක්. සඳු ලග්නේ සඳු ඉන්න රාශියනේ 8 වෙනි භාවයේ අපි ලග්නය කරනවා මීන. ඊට පස්සේ රාහු සනි කේතු සිකුරු බුධ රවි කුජ ගුරු. හරි. මේ විශේෂ කේන්දරය කියලා නම දාලා දිනවා මම. අපි පන්තිය කට්ටියත් එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කරලා තමයි මේ කේන්දරයට නමක් දැම්මේ විශේෂ කේන්දරය කියලා. මේ උදා වුණා නවාංශය 8 වෙනි නවාංශයේ මම මේ තත්කාල කේන්දරේ භාව ටික ගණන් කරලා 8 වෙනි භාවය උදා වුණේ 8 වෙනි නවාංශයේ ඒ හින්දා 8 වෙනි භාවය පදනම් කරගෙන හැදුවා කේන්දරය. උදා වුණ නවාංශයේ නම උච්චික. මේ උච්චික කියන රාශිය අයිතිකාරය කුජ. මොකද දන්නේ නැත්නම් එහෙම නිකන් ලොකෝට හිතන්න යන්න එපා. කුජ. හරි. දැන් ඔන්න මම වැඩක් කරලා පෙන්නනවා. මේ මීනේ ඉඳලා මීන මේස උසක මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික. මේ නවාංශයේ නම එන්නේ 9 වෙනි එක. එතකොට පරාසර ක්‍රමය ඉගෙනගෙන පරාසර ක්‍රමයට තත්කාල හදාගෙන දසාහෙම හදාගෙන පලාපල කියනවා සමහරු. ඒ තමයි තත්කාල සාත්‍රය කියලා. එතකොට දැන් ඔයගොල්ලන්ට මේවා කියාගෙන යනකොට එහෙම හිතේ යකෝ මේක නෙවෙයි තත්කාල සාත්‍රය කියලා එහෙම හිතේ. ඒක නෙවෙයි තමයි තත්කාල සාත්‍රය කියන්නේ වෙන එකක්. දැන් මේ නවාංශේ නම උච්චික මං හැදුවා විශේෂ කේන්දරයක්. මං අපේ පන්ති කට්ටියට කියලා නෑ කියලා කිව්වා. කියලා නෑ කාටවත් කියලා නෑ. බොහොම හිතවත්ම දෙන්නේ තුන් දෙනෙකුට කියලා තියෙනවා. ඉතින් කාටවත් කියලා නෑ කිව්වොත් බොරුනේ. බොහොම හිතවත්ම දෙන්නේ තුන් දෙනෙකුට කියලා තියෙනවා. ඊට අමතරව මේ පන්ති කට්ටියට පන්ති උගන්වනකොට කියලා නෑ. හරි. මීන මේස උසව මිථුන කටක සිංහ කන්‍යා තුලා උච්චික. මේ නවාංශේ නම හිමි රාශිය 9 වෙනි භාවය. දැන් බලන්නකො අර මං කලින් කියපේවා දැන් භාවිතා කරනවා. නවාංශේ නම හිමි රාශිය 9 වෙනි භාවය කියනකොට තේරෙන්නේ නැද්ද දන්නේ? වෘශ්චික රාශියෙන් 9 වෙනි භාවය. 9 වෙනි භාවය. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපේ අතට බුලත් අතක් දුන්නොත් එහෙම මේ විශේෂ කේන්දරේ හදලා ගත්තම ওই විදිහට නවාංශේ නම 9 වෙන්න වුණොත් එහෙම එයා මේ ඇවිල්ලා බුලට තියෙන නිකන් නෙවෙයි. එක්ක උට යන්ත්‍රය සුරයක් දාගන්න නැත්නම් එකතක් හදාගන්න. එක්ක යන්ත්‍රය සුරයක් දාගන්න ඔය මොනවා හරි බුද්ධ කර්මයක් කරගන්න. 90%ම නැකතක් හදාගන්න. හරි නැකතක් හදාගන්න. එතකොට මේ වෘශ්චික රාශියේ අයිතිකාරයා කුජ අන්න එයා ඉන්න පස්සේ. තත්කාල කේන්දරයේ පස්සෙන් කතා කරනවා දේපල මුදල් වත්කම් සම්බන්ධ. එතකොට ඔයගොල්ලෝ පස්සෙන් ගර්භ ධාරණය ගැන දරුවන් සම්බන්ධ දරු ඵල සම්බන්ධ අධ්‍යාපනය සම්බන්ධ වගේ දේවල් ඉගෙනගෙන ඇති. හරි. ඒවත් අදාළයි. දේපල මුදල් වත්කම් සම්බන්ධ තත්කාල කේන්දරය තුළ විශේෂයෙන් සාකච්ඡා කරනවා. රැකියාව ගැන නම් 6 වෙනි. අපි බලමු තත්කාලයේ හරි විස්මිතයි. බාවලින් කියන කරුණු කාරණා චූටක් විතර වෙනස් වෙනවා. නැකතක් හදාගන්න ඇවිල්ලා තියෙනවා දේපල මුදල් වත්කම්. දේපල මුදල් ඉතින් මුදල් වලට නැකත් වැඩි හදන්නේ.
දේපොළ ගත්තොත් එහෙම ගෙවල් දොරවල් වල සම්බන්ධ වැඩ කටයුතු වලට නැගත්ත දැන්. දේපොළ මුදල් වත්කම් දරුවන් සම්බන්ධ කරුණු කාරණා වලට අධ්‍යාපනයටත් නැගත් කතා ගන්නවා. වෘශ්චික රාශිය කියන්නේ මනුස්ස රාශියක් එහෙම නෙවෙයි. එහෙනම් ඉතින් දේපොළකට සම්බන්ධ දෙයක් තමයි. මේ ගෙදරක මොකක් හරි කටයුතු වලට නැගත කතා ගන්න තමයි වෙන්නේ. ඒක තීරණය කරන ක්‍රම ඉතින් මේ සාත්‍රය ප්‍රගුණ කරපුවම ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. දැන් මීට කලින් ආපු කාරණාව කියන්නේ ඕගොල්ලෝ එක එක විදිහට ඉගෙනගෙන තියෙනවා. මම උගන්ලා තියෙනවා ක්‍රම 100ක් විතර. තව ක්‍රම 200ක් විතර. ඒ කියන්නේ ඕගොල්ලන්ට උගන්වනවා වගේ දෙගුණයක් ආපු කාරණාව කියන ක්‍රම දන්නවා. හිතටම ආපු කාරණාව කියන ක්‍රම 50ක් විතර දන්නවා. හිතටම. ආය වචනයක් එහෙම කරන්නේ නැතුව කියන්න දන්නවා. එතකොට තත්කාල කේන්දරයක පලාපල කියන ක්‍රම මම දන්නේ 1000ක් විතර දන්නවා ඇති. ඒකෙන් හිතටම පලාපල කියන්නත් ක්‍රම 100ක් විතර දන්නවා. ඉතින් තාම අපි පන්ති වල අපි වැඩි ඔය පලාපල කියන ක්‍රම එහෙම ගොඩාක් උගන්වලා නැහැ. කාලවකවානුත් එක පලාපල කියන ඒවා එහෙම එච්චර උගන්වලා නැහැ. ඒ පන්ති වල යම් යම් හේතු හින්දා සමහර සම්බන්ධ උදවිය හින්දා සමහරකට මාස 6ක් වගේ කරා සමහරව අවුරුදු 2 3 එහෙම එක එක කාලවකවානුත් කරා. ඒ තත්කාල සාත්‍රයේ විශාල කරුණු කාරණා ප්‍රමාණයක් උගන්වුවා. සමහර තැන්වල චුට්ටක් වෙනස් වුණ තැන් තියෙනවා. හැබැයි හැම පන්තියකම අපි අලුත් දෙයක් උගන්වලා තියෙනවා. ඒ හැම එකක්ම අතිශය වැදගත් කරුණු කාරණා. මේ පන්තියට අලුතෙන්ම සම්බන්ධ වුණ කෙනෙකුට වඩා ඒ පන්තියේ ඉන්න කට්ටියගේ දැනුම අති මහත් ඊටාම ගැඹුරු සංකීර්ණ දැනුමක් ලොකු දැනුමක් ඒගොල්ලන් තියෙනවා. ඒගොල්ලෝ ඒ දැනුම භාවිතා කරලා අපේ තියෙන ඒවට මහත ගෲප් ඒ වගේ හැමදාම දිනපතා බලාපල කියන අපි දක්ෂ විදිහට. ඉතින් ඒගොල්ලන්ට නොදුරු අනාගතයේ දිනක අපි මේ ලියන පොතක් දීලා මේ සාත්‍රයේ තියෙන වටිනා කියන මේ කියන කරුණු කාරණා මේ ළඟ ඉඳගෙන ප්‍රායෝගිකව ප්‍රැක්ටිකල් ක්ලාස් එක මේ මොකද්ද ෆිසිකල් ක්ලාස් එක මේ ළඟ ඉඳලා උගන්වන්නත් බලාපොරොත්තු වෙනවා. දැන් ඉතින් මොන කොහොම හරි වේවා මේ ගෙදරට මොකක් හරි වැඩ කර නැකතක් හදා ගන්න වෙන්නේ. දැන් නිකන් මම ආපු කාරණාව නිකන් සරලව කිව්වා. එතකොට දැන් බලන්න මේකේ තත්කාල ලග්නයේ අයිතිකාරයා රවි. දැන් සිංහ රාශියේ අයිතිකාරයා රවි. එයා තියෙනවා පස්සෙන්. මීන මේස උසද මුතුන කටක සිංහ. මීන මේස උසද මුතුන කටක සිංහ. සිංහ මේ විශේෂ කේන්දරේ 6 වෙන්න වෙනවා. එහෙනම් මේ කටයුත්තට කාරණාවට බාධායි. ගෙදරක වැඩ කර නැකතක් හදා ගන්න ඇවිල්ලා ඉන්නවා කාරණාවට බාධායි. දැන් ඉතින් අපේ ගාවට නැකත් හදන්න එනවා හදන්න ඔක්කොටම අපි ලිත බලලා නැකත් හදලා දෙනවා පංචාංගය එහෙම සුද්ධ කරලා. ඉතින් මේවා දන්නේ නැකත් හදලා දෙන්න. දැන් කාරණාවට බාධායි කියලා අපි දන්නවා නම් කාරණාවේ තියෙන බාධාව අයින් කරලා නැකත හදලා දුන්නොත් තමා සාර්ථක. ඒගොල්ලන්ගේ කටයුතු කාරණාව ඉතින් අපි වැරදි නැකතක් හදලා දුන්නත් එදාට උළුවස්සා තියෙනවා නම් උළුවස්ස තියලා උළුහව පයින්න පුළුවන්. උළුහව පයින්නේ දුවගෙන ගිහිල්ලාද කියලා සමහරව හිතනවා ඇති. ඒ සිංහල භාෂාව. පාරක මහපාරේ අපි දුවගෙන ගිහිල්ලා එහා පැත්තට පයින්නවද? පාර පයින්නවා කියලා කියන්නේ. යනවා නේද? ඉතින් මේ සිංහල භාෂාවේ හැටි උළුවස්සෙම උතර ගේ ඇතුළට යන එළියට යන එකට පයින්නවා කියලා තමයි කියන්නේ. ඒ අපේ බස් වහර. ඉතින් අපි පාරේ දුවගෙන ගිහිල්ලා එහා පැත්තට උඩින් පයින්නේ පාර පයින්නවා කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට මේ අනේක තව ඊට වඩා භාෂාව වෙනස් ඇති. ඒක තව සිංහල ඉගෙන ගත්ත කෙනෙකුට තව සවිස්තරාත්මකව විස්තර කරන්න පුළුවන්. කොහොම හරි වේවා තත්කාල සාත්‍රය දන්නවා නම් අපිට මහ ලොකු දේවල් ගොඩක් කරන්න පුළුවන්. ඒවා ඊටාම නිවැරදි දේවල්. හැබැයි සෙල්ලම් ඔක්කොම කරන්න පුළුවන් කේන්දරේ තමයි විශේෂ කේන්දරය කියලා කියන්නේ. තත්කාල සාත්‍රයට ආවේනික විශේෂ කේන්දරයක් කියලා එකක් තියෙනවා කියලා ආයෙත් ලංකාවේ කවුරුත්ම කියන්නේ මේ සාත්‍රයේ අපෙන් ඉගෙන ගත්ත කවුරු හරි කිව්වොත් ඇරෙන්න සාත්‍රේ භාවිතා කරලාමයි අපි මේ විශේෂ කේන්දරය දන්නේ. විශේෂ කේන්දරය ඇතුලේ තියෙන විශේෂ කේන්දරයක් තියෙනවා. විශේෂ කේන්දරය ඇතුලේ තියෙන විශේෂ කේන්දරයකුත් තියෙනවා. ඒවා ටිකක් සංකීර්ණයි. අපි ඒවා ඉදිරියේදී කරුණු යෙදෙන විදිහට සාකච්ඡා කරමු. මේ වැඩමුළුව තුළ අපි ලොකුවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේ සාත්‍රය ඔයගොල්ලෝ දන්න දැනුමත් එක මහා ලොකු දැනුම් සම්භාරයක් එකතු කරගන්න අවස්ථාව හදලා දෙනවා කියන එක නම් අපි පොරොන්දු වෙනවා. මෙන්න මේකේ දාලා තියෙනවා මේකෙදි බුලත් හතක් දීලා උළුහව් තියන්න නැකතක් අහනවා. ප්‍රේවැති නැකතුළු ඒ වෙලාවේ උදා වෙලා තියෙන මයුර පක්ෂියාලු වරාමේව කතන්දර ගොඩක් දාලා තියෙනවා. පක්ෂියාගේ අවස්ථාවක් දාලා තියෙනවා. දසක් දාලා තියෙනවා. කරුණු කාරණා ගොඩක් දාලා තියෙනවා. ඒ හැම කරුණු කාරණාවක්ම
අපිට අතිශය වැදගත් වෙනවා. මේ වෙලාවේ උදා වුණ මහ දසාවත් විදසාවත් වැදගත් වෙනවා. හෝරාව පංචමේ සූක්ෂමයක් වැදගත් වෙනවා. ඒ වෙලාවේ උදා වුණ පක්ෂියා අතිශය වැදගත් වෙනවා. ඒ පක්ෂියාගේ තියෙන බල දුබලකම මත තමයි මේ සමුදේ තියෙන බල දුබලකම් පව තීරණය වෙන්නේ. එතකොට මේ ග්‍රහයෝ 9 දෙනා අපි විස්තර කරන්නේ කරුණු කාරණා ගොඩක් පදනම් කරගෙන තත්කාල ශාස්ත්‍රය තුල. නිකම්ම මේ ග්‍රහයා දිහා බලලා ගෙඩිය පිටින් මේ ග්‍රහයගේ තියෙන ගුණ කියන එකක් විතරක් නෙවෙයි තත්කාල ශාස්ත්‍රය කියන්නේ. එහෙම කිව්වා කියලා වරදක් නෑ. ඒ ඉතින් දැන් මොකක් හරි භාෂාවක් ඉගෙන ගන්නකොට නැත්නම් මොකක් හරි විෂයක් ඉගෙන ගන්නකොට නැත්නම් අපි ඉස්කෝලේ ගිහිල්ලා ඒ මුල් කාල වකවානුවේදී අපි ඉගෙන ගන්න ඒ සමහර කොටස් වල සංකීර්ණ දේවල් අපි ඉහළට යනකොට ඉගෙන ගන්නවා. මේ ග්‍රහයා දිහා බලලා මේ ග්‍රහයා පිළිබඳ මේ රාශිය දිහා බලලා රාශිය පිළිබඳ මේ තත්කාල කේන්ද්‍රය දිහා බලලා ඒ රාශිය පිළිබඳ මේ ග්‍රහයෝ පිළිබඳ මේ වෙලාවේ උදා වුණ මහදසා අතුරුදසා විදසා පිළිබඳ හෝරා පංචම සූක්ෂම පිළිබඳ පක්ෂියාගේ අවස්ථා පිළිබඳ නැගත් පාද පිළිබඳ තීති මේවා පිළිබඳ කරුණු කාරණා විස්තර කරනවා කියන්නේ ඒ නිකන් සරල දේවල්. මේ වගේ ඇතුලේ තියෙන මහා ලොකු කතන්දර ගොඩක් තියෙනවා. මේගොල්ලන්ට මේ ගෙදර ගැලපෙනවද නැද්ද? මොන වගේ ලග්න හිමියන්ටද ගැලපෙන්නේ? මොන වගේ පඨ ව්‍යාපෝ තේජෝ වගේ මහා භූත මොන වගේ ಗುಣ තියෙන කට්ටියද මේ ගෙවල් දොරවල් ගැලපෙන්නේ? මේ ගෙවල් දොරවල් වල දැන් ජීවත් වෙන්න යන්නේ මොන වගේ මහා භූත තියෙන උන්ට ගැලපෙන තැනකද මේ උළුවස තියන්නේ? එහෙම නැත්නම් ඒගොල්ලන්ට දැන් මේකේ පේනවා නොගැලපෙන කාමුකාම. එහෙනම් මේ නොගැලපෙන දේවල් අපි කොහොමද නිවැරදි කරන්නේ? ඒ වගේ මහා කරුණු කාරණා විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරන්න පුළුවන් සහ පලාපල කියන්න පුළුවන්. ඒ වගේම ඒ ඇති වෙන ප්‍රශ්න ගැටළු වලට පිළියම් උත්තර එහෙම නැත්නම් ප්‍රතිකර්ම අපිට කරන්න පුළුවන් මේ ශාස්ත්‍රය භාවිතා කරලා. මේක මහා විස්මිත ශාස්ත්‍රයක්. මේ ශාස්ත්‍රය දන්නේ නැත්නම් ඇත්තටම ජ්‍යොතිෂ කටයුතු කරන්න හොඳ නැහැ. තත්කාල ශාස්ත්‍රය දන්නේ නැත්නම්. මොකද අනිත් ශාස්ත්‍ර මම උගන්වන ජ්‍යොතිෂය එහෙම සහ විවිධ විෂයන් හස්තරේඛා ශාස්ත්‍රයේ සමහර කොටස් උගන්වලා මම අතර කරලා තියෙනවා. මොකද ඒ විෂයන් ඔන්ලයින් උගන්වන්න හොඳ නැහැ. ජ්‍යොතිෂය නම් මම යම් ප්‍රමාණයක් පන්ති වල උගන්වනවා. තව විෂයන් ගොඩක් මම මේ ශාස්ත්‍රය තුල ඒ බුද්ධ ශාස්ත්‍රය තුල මම දන්නවා. අංක විද්‍යාවද ඔය වගේ ගොඩක් දේවල්. ඉතින් මේ හැම ශාස්ත්‍රයක්ම ඉතින් අන්තිමටම දන්නව නෙවෙයි සෑහෙන ප්‍රමාණයක් දන්නවා. ඉතින් මට තේරිච්ච දෙයක් තමයි මේ හැම එකකටම වඩා මේ හැම ශාස්ත්‍රයකටම වඩා හොඳ සෙල්ලම් කරන්න පුළුවන්. දෙවි දේවතාවුන් වහන්සේලා සමග සහසම්බන්ධතා පවත්වා ගන්න පවා. ඒ ගනුදෙනු කරන්න පවා කටයුතු කරන්න පවා. මිනිසුත් එක්ක යක්කු භූතයන් එක්ක කටයුතු කරන්න. ඒගොල්ලන්ගෙන් ඇතිලා තියෙනවා නම් දිවි දෝෂ, යක්ෂ භූත, යමනුෂ කොටස් වලින් ඇතිලා තියෙනවා නම් දෝෂ. මනුෂ්‍යයන්ට ඇතිලා තියෙනවා නම් අපල උපද්‍රව. ඒ කියන්නේ සසර වෙනකොට කරගත් අකුසල. ඒවට ප්‍රතිකර්ම කරන්න පවා, පිළියම් යොදන්න පවා මේ සාත්‍ර භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේවා මේ විදිහටම මේ කියපු විදිහටම එන්නේ නැති තැන් තියෙනවා. ඒවට අපි චූටි වෙන ක්‍රම ශිල්ප භාවිතා කරනවා. ඉතින් බහුතරයක් ගොඩක් වෙලාවට ගත්තාම නිකන් මේ විදිහට වෙනවා. ඉතින් ආපු කාරණාවක් කියන්න කියලා දුන්නා හැම නෙවෙයි. නිකන් මෙහෙම සාත්‍රයක් මේක. නිකන් සරලව තවත් උදාහරණයක් අරන් කතා කරොත් එහෙම ඔය කියන දවසේම ඒ කියන දවසේම තියෙනවා එකක් මේකේ. හරි. 2019 7:24. බලන්නද ඉතින් කොච්චර දුර්වලයිද කියලා. තාම මැසේජ් දානවා මට පේනවා. ඉතින් WhatsApp එකට මේ මං අතේ තියන් ඉන්න ෆෝන් එක. පන්තියට සම්බන්ධ වෙන්න තාම ලින්ක් එක දුන්නේ නැහැ කියලා. ඉතින් සමහරු අර ඒ channel එකට එහෙම සම්බන්ධ වෙලා ඉතින් සෑහෙන කාලයක් බලාගෙන ඉඳලා සතියක් දෙකක් පිළිවෙලකට වැඩේ කරනවා. සමහරු අද ලහි තමයි ඉතින් මේවට සම්බන්ධ වෙන්න යන්නේ. ඉතින් මේ වගේ තියෙන මේ අපි බුද්ධ පූජා තියලා වෙලා භාවනා කර්මස්ථාන පවා සමහරුන් දීලා එහෙම තමයි පන්ති පටන් ගන්නෙ. ඉතින් මේ වගේ තියෙන ලින්ක් හරි රෙකෝඩින් එහෙම දුන්නොත් ඒවා මේවා ඉගෙන ගන්න දේවල් තව කට්ටියට කියලා දෙන්න එහෙම ඒවා කරන්න යන්නේ කරන්න හොඳ නැහැ. අපි මේ පන්ති වල මේ වෙලාවේ මේ ඉන්න කට්ටියට මෙහෙම උගන්වනවා කියලා පොරොන්දු වෙලා තමයි කරන්න යන්නේ.
ඉතින් ඉන් පස්සේ ඔයගොල්ලන්ට මොන හරි දෝෂයක් රෝගයක් ඒ මොන හරි දෙයක් ඇති වුණොත් එහෙම ආයේ අපි ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ මූලික වෙන්නේ නැහැ ඒ වගේ ප්‍රශ්න විසඳ ගන්න ඕගොල්ලන්ම විසඳ ගන්න ඕන. මොකද මේවට ඇති වෙන සම්බන්ධතා මහා ගොඩක් තියෙනවා. මේවා නිකන් සුළුවට තකන්න හොඳ දේවල් නෙවෙයි. ඕගොල්ලෝ බලන්න කල්පනා කරලා ඕගොල්ලන්ට මේ විෂය ගැලපෙනවද කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න මොන වගේ කට්ටියද මේව භාවිතා කරේ හොයාගත්තේ. බණ භාවනා කරලා ඒ යම් ධර්මයක් ප්‍රගුණ කරපු සීලවන්තව ගුණවන්තව කටයුතු කරපු ලොකු වීරියක් දරපු උදවියනේ මේක අඳුනාගත්තේ. ඉතින් එහෙනම් ඒගොල්ලන්ගේ වගේ ගුණධර්ම ටිකක් පුරාණ වෙනවා. බොරු කියන්න හොඳ නෑ, වංචා කරන්න හොඳ නෑ, සාත්‍රයට ගරහන්න වංචා කරන්න හොඳ නෑ. මේ ආවාරි කියන මිනිසුන්ට එහෙම දෙන්න හොඳ නෑ. ඉතින් යම් හික්මීමක ඉඳලා තමයි මේ කටයුතු කාම කරන්නේ. එහෙම කරේ නැත්නම් එහෙම මේ වගේ අසුභවාදී ප්‍රතිපලත් අපි කරා නැවතෙනවා. අපි මෙහෙම බෝලයක් ගහපුවා මේ වේගෙන් ආයෙ අනිත් පැත්තට එනවා. ඒක මතක තියාගන්න තමයි හැම වෙලාවෙම කරන්නේ. ඔන්න 2019 7 වෙනි මාසේ 24 වෙනිදා උදේ 9:33ට ඇවිල්ලා බුලත් අතක් දුන්නා. ඒ බුලත් අත දුන්න කෙනා ගිය සතියේත් ඇවිල්ලා බුලත් අතක් දුන්නා. දැන් අවුරුදු කීයක්ද කියලා බලන්න. ඒ කාරණාවටම බුලත් දුන්නා. මේ ඊයේ පෙරේදත් ඇවිල්ලා බුලත් දුන්නා. ආයෙ මට ඉතින් හෙට හින්දා දැන් කෝල් කරලා කියනවා ඒ කාරණාවට මේ කාරණාවට. ආයෙ මම එනවා. හෙට අනිත් එනවා බුලත් අතක් කරන්. මට මේ කාරණාව විසඳ ගන්න ඕන ප්‍රශ්නේ විසඳ ගන්න ඕන මෙහෙම කියලා බුලත් අතක් දෙන්න. ඉතින් කොහොම හරි වෙලා 2019 7 වෙනි මාසේ 24 වෙනිදා තිලකායාගේ නම් එයාට කියන්නේ අපි අපොයින්ට්මන්ට් ඕන කියලා. අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්ද කියලා අහලා තමයි කතා කරලා ඉන්නේ. ඉතින් එයා හැමදාම ඇවිල්ලා බුලත් දෙනවා. සතියකට සැරයක්වත් වෙනවා. ඉතින් 2019 වෙනි ඊට කලින් උත් ඇවිල්ලා බුලත් දීලා තියෙනවා. 9:33ට ඇවිල්ලා ඔන්න බුලත් අතක් දුන්නා අංකුමුරේ. මෙන්න මේ වෙලාවත් පදනම් කරගෙන මම නිකන් කේන්දරයක් හදලා ඔයගොල්ලන්ට නිකන් තරලව මේ කතන්දරේ කියන්නම්. කොහොම එකක්ද මේ තත්කාල ශාස්ත්‍රය කියලා කියන්නේ කියලා දෙන්න තමයි මම මේ කියන්නේ. සැබෑම කතන්දර තමයි මම භාවිත කරන්නේ. සමහර පන්ති වල නම් මම ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ තියෙන උදාහරණ තමයි ගන්න. ඉතින් මේ පන්තියට ටිකක් වෙලාවක් යන හින්දා මම මේ මගේ තියෙන උදාහරණයක් ගත්තා. මේවා බොරු අරවමම කියලා හිතනවා නම් එයා එහෙම හිතා ගන්න. ඇත්ත එහෙම මේව කියලා හිතනවා නම් එහෙම හිතා ගන්න. මේකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් කියලා හිතනවා නම් එහෙම හිතා ගන්න. මේක ඔයගොල්ලන්ට පුළුවන් මේ කියන කරුණු කාරණා පදනම් කරගෙන සැබෑ ජීවිතේදී මේවා භාවිත කරන්න. ආය කිසිම පන්තියක කවමදාකවත් කිසිම කෙනෙකුට උගන්වන්න පිළිව මම ආය පන්තියක උගන්වන්නේ නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. මේ පන්තිය දැන් මේක උගන්වනවා නම් ආය කවදා හරි දවසක පන්තියක් කරොත් ඒකේ ආය අලුත් මේවා උගන්වන්නේ. එච්චරකට උගන්වන්න තත්කාල සාත්‍යය තියෙනවා. ඒ පටන් ගන්න පන්ති මට ඉවර කරගන්න බෑ. අවුරුදු 2 3 සමහර කට්ටිය අවුරුදු ගණන් ඉතින් ඉන්න ඒ පන්ති වල මම ඒගොල්ලන් ඉන්න කියන්නේ මම කියනවා ඉතින් මේකේ තියෙන දේවල් මේකේ හරය අරන් ඕගොල්ලෝ වැඩේ තනියම කරගෙන යන්න. ඉතින් තනියම වැඩේ කරගෙන යන ගමන් ආය අලුතෙන් පටන් ගත්තොත් පන්තියක් ඒකටත් ඉන්න. ඉතින් ඒගොල්ලන්ට මේක අසාධාරණයක් නොවෙන්න ඕන එකක්. ආයෙ මම කවදා හරි දවසක පටන් ගත්තොත් එහෙම පන්තියක් එහෙම ඒකෙත් මම ආයෙ උගන්වන්නේ මේ උගන්වපු එකක්වත් නෙවෙයි මේ උදාහරණ දී අලුත් මේවා තමයි උගන්වන්නේ. ඉච්චරකට මේ තත්කාල සාත්‍රයේ කතන්දර තියෙනවා. ඉතින් සිංහ රාශියමයි ලග්නේ විදිහට උදා වෙන්නේ මේ වෙලාවේ. ඉතින් ඒ සිංහ රාශිය උදා වෙනකොට මම මේ තත්කාල කේන්දරේ මේ මට ඇවිල්ලා බුලත් දෙනකොට නැගෙනහිර සිටිජේ උදා වුණ රාශිය. ඒකට තමයි තත්කාල කේන්දරේ කියන්නේ. මේ බුලත් දුන්න වෙලාව පදනම් කරගෙන හමන කේන්දරේ. ඉතින් සේනසුරු කේතු ඊට පස්සේ සඳු ග්‍රහය 8 වෙන්නේ රාහු. ඉතින් තත්කාල කේන්දර තත්කාල සාත්‍ර භාවිතා කරනකොට සඳුත් එක්ක එහෙම කටයුතු කාරණා කරනවා. සමහරව 12ට කලින් එන්න ඕන අනම්මනම් කතන්දර ගොඩක් තියෙනවා. ඒ එකක්වත් මේකට අදාළ නැහැ. කුජ රවි බුධ සිකුරු මේ අපේ පරම්පරාවේ නැත්නම් මේ අපි මඳුනාගත්ත මේ ක්‍රමවේදයට ඒ ඕනේ පාන්දර ඇවිල්ලා බුලත් දුන්නා බලාබල කියන්න පුළුවන්. 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 9 දෙනා ඉන්නවා. ඉතින් මේ වෙලාවේ මම තත්කාල නවාංශය හදන්නේ. නවාංශේ නම පැත්තකින් ලියනවා ඒක දනු. දැන් සිංහ රාශිය උදා වෙලා දනු නවාංශය උදා වෙනවා. සිංහ රාශිය උදා වෙලා දනු නවාංශය උදා වෙනවා. මම කලින් කිව්වා මේස සිංහ දනු මේසේ ඉඳලා තමයි නවාංශ ගණන් කරන්නේ. මේස උසබ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික දනු. ලග්නේ 9 වෙනි නවාංශය තමයි මේ උදා වෙලා තියෙන්නේ. මම භාව නම් කරනවා 1
දෙක, තුන, හතර, පහ, හය, හත, අට, නවය. මේක කුම්ම මීන මේස. නවවෙනි භාවයේ නම මේස. මේස පදනම් කරගෙන හදනවා කේන්දරයක්. ඒකට කියනවා විශේෂ කේන්දරය කියලා. ඒකට කියනවා විශේෂ කේන්දරය කියලා. මම ඕන්න මෙහා පදනම් කරගෙන හදනවා කේන්දරයක්. එතකොට මේ සිකුරු බුද රවි කුජ 4 වෙන්නේ, ගුරු 8 වෙන්නේ, සෙනසුරු කේතු 9 වෙන්නේ, සඳු 12 වෙන්නේ, රාහු 3 වෙන්නේ. 1යි 5යි 6යි 7යි 8යි 9යි. ග්‍රහ 9 දෙනා ඉන්නවා. මේස සිංහ කන්‍යා තුලා වෘශ්චික මේස උසපු මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු. මේ උදා වුණ ලග්නේ 9 වෙන්නම තමයි ධනු රාශිය. ධනු රාශිය උදා වුණා නම් යන්තර සුර දාන්න. ඒ වගේ නිකන් මොන හරි බුද්ධ කර්ම කරන්න මෙතනින් නම් එන්නේ පූජාවක් තියන්නේ. ඉතින් ඒ වගේ දේවල්. එහෙම නැත්නම් නැකත් හදන්න තමයි එන්නේ. එහෙම නැත්නම් නැකත් හදන්න එන්නේ. හරි. දැන් ඉතින් ලග්නේ 9 උදා වුණා. මේ නවාංශය නම මොකද්ද කියලා බැලුවා. ඒක 9ට තමයි යාවේ. ඒ නවාංශේ ධනු රාශිය විදියට උදා වෙනවා. යාගේ අයිතිකාරයා ගුරු. මොකද ඉතින් තත්කාලේ දන්නේ නැති කට්ටිය ජ්‍යොතිෂය දන්නේ නැති කට්ටිය බය වෙන්න එපා. මම මේ නිකන් මේ වගේ සාත්‍රයක් කියලා මේ පැහැදිලි කරනවා. පැහැදිලි කරන්නේ මම නිකම්ම නෙවෙයි. මට නිකන් වල්පල් කියලා මේක පැහැදිලි කරන්න තිබුණා. මම මේ සාත්‍රය උගන්වනවා. ඕගොල්ලන්ට පැහැදිලි වෙන්නේ. එතකොට දන්න කට්ටියට මේකෙන් දැනුමක් එකතු කර ගන්න පුළුවන්. අරගොල්ලන්ට මේ වගේ සාත්‍රයක් නේ කියලා ඔළුවට දාගන්න පුළුවන්. මේ කට්ටියට මම කියලා දෙන්නම් හොඳට. ඉතින් මේ ධනු රාශි අයිතිකාරයක් ගුරු අන්න එයා ඉන්නවට වෙන්නේ. දැන් මේ 7 වෙනිමුත් දේපල ගැන කතා කරනවා. මේ 8 වෙනිමුත් දරුවෝ ගැනත් කතා කරනවා, දේපල ගැනත් කතා කරනවා. තත්කාල සාත්‍රි. භූමිය ගැන විශේෂයෙන් කතා කරනවා. 8 වෙනින් දරුවෝ ගැනත් කතා කරනවා. ඊට පස්සේ මිය පරලෝ ගියපු කට්ටිය මළගිය ඥාති පිළිබඳ, ඊට පස්සේ අනතුරු කරදර විපත් පිළිබඳ, අසනීප පිළිබඳ එහෙම. ඕගොල්ලෝ ඉගෙන ගන්නත් ඇති මේ වගේ දේවල්. ඊට අමතරව මේ දේපල භූමිය සම්බන්ධ එහෙමත් කතා කරනවා. කොහොම හරි ඉතින් මෙතනදී මේ නවාංශයේ ධනු විශේෂ කේන්දරයේ ධනු වෙන්නේ 9 වෙන්න. ඉතින් මොනවා හරි මේ ගුප්ත කර්මයක් කරන්න යන්තර සුර දාන්න නැත්නම් පූජාවක් තියන්න නැකතක් හදන්න ඒ වගේ දෙයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ධනුවේ අයිතිකාරයා ගුරු ඉන්න 8 වෙන්න. ඉතින් ඒක භූමිය සම්බන්ධ කාරණාව. හරි කාරණාව අමතක කරමු. මේ උදා වුණා තත්කාල කේන්දරයක්. ඒ කේන්දරයේ අයිතිකාරයා සිංහ උදා වුණේ සිංහයේ අයිතිකාරයා රවි. මේස උසල මිථුන කටක මේස උසල මිථුන කටකේ තමයි රවි 4 වෙන්නේ. ඉතින් ඒකත් භූමිය සම්බන්ධ කාරණාව. මේ සිංහ කියන රාශිය මේස උසල මිථුන කටක සිංහ උදා වෙනවා මෙන්න මේ 5 වෙනි භාවයේ විදිහට. එතනත් වෙනවා දේපල වත්කම් සම්බන්ධ. මෙතන වෙලා තියෙන මේ තිලක අනෝන ඒගොල්ලන්ගේ තිබ්බ ඉඩමක් උකස් කරලා. හරිද? උකස් කරලා සීන් වෙලා කොහොම හරි බේර ගන්න බැරි වෙලා. දැන් මේ ඉඩම බේර ගන්න දැන් මෙයාට සල්ලි තියෙනවා. ඔය කියන දැන් මේ බුලත් දෙන කාලේ සල්ලි තියෙනවා. බේර ගන්න හදනවා අරගොල්ලෝ මේ කියන්නේ ගත්ත කට්ටිය සින්න උන කට්ටිය දෙන්න කැමති නැහැ. ඉතින් මෙයාට ලැබෙන්න පූජාවක් තියන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ගුප්ත කර්මයක් කරන්න නැකතරක් හදාගන්න. ඊට අදාළ වත් පිළිවෙත් කරගන්න. බුද්ධ ශාස්ත්‍රය භාවිතා කරලා මෙයක් කරගන්න. මේ ඉඩමක් භූමියක් සම්බන්ධව කතන්දරයකට පොඩි ගුප්ත කර්මයක් කරගන්න ඇවිල්ලා. මේ වගේ තියෙන නඩුහබ ගැන ඊට පස්සේ මේ වගේ තියෙන ප්‍රශ්න ගැටලු ගැන මේ අනාගතේ කොහොමද විසඳෙන්නේ? කවද්ද විසඳෙන්නේ? මේ කතන්දර ඔක්කොම මේක ඇතුලේ තියෙනවා. ඉතින් මේ තත්කාල ශාස්ත්‍රය ඉගෙන ගන්නකොට මහා විශාල කරුණු කාරණා රාශියක් ගොඩක් ඉගෙන ගන්න තියෙනවා. මේකේ බලාපල කියන ඒවා මේවා ගැන එන කතන්දර ගොඩක් මේවා මේ විදිහට ඉතින් මේ නිකන් කරුණක් දෙකක් කියපුවම හරි දැන් දන්නවා තමයි කියලා හිතනවා සමහරු. දැන් දන්නවා කියලා හිතපු ගොඩ දෙනෙක් දැන් බලන්නකෝ ඒ පන්ති වල දැන් ඒ අවුරුදු ගාණක් ඉන්නකොට හැමදාම තත්කාල සාත්‍රයේ අලුත් දෙයක් උගන්වනවා. ඒ කියන්නේ තව කොච්චර දේවල් තියෙන ඇතිද? ඉතින් මේකේ තව බලාපල කියනකොට දෝෂ අයින් කරනකොට ප්‍රතිකර්ම කරනකොට අපි මේකටම අපි පන්තියක් පටන් ගන්න තියෙනවා දැන්. ඉතින් අද වෙනකොට ලංකාවේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ප්‍රතිකර්ම කරන පන්ති තියෙනවානේ. ඒ වගේ පන්තියක් නෙවෙයි නැකත් වලින් ප්‍රතිකර්ම. ආයෙ ඉතින් කිලි වලට අහු වෙන්නේ මේ වගේ බලපින්දින්න අය කාටවත් බෑ. කවුරු හරි වසී කරුත් අය කරාම තමයි. කරපු කෙනා ගාවට එන්න ඕන නැකත අහන්න දැන් ඒකේ
වාසිය ඒක කපන්න නම්. ඉතින් දෝෂයක් අයින් කරා නම් අපලයක් උපද්දවයකට ප්‍රතිකර්ම කරා නම් රෝගයක් සුව කරා නම් ආයේ ඉතින් ඒක එතනින් එහාට ඒක ඉවරයි. අර එළිය වැටෙනකන් නටලා හරි බලිතොයිල් ඇරලා හරි දැන් ඉතින් ඒවා අපි හොඳට කරලා ඉවරලා හොඳට දන්නවා. ඒ මන්ත්‍ර ඇති වෙනකන් කියලා තියෙනවා. ඒවත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. ඒවත් එක්කම තමයි පොඩි කාලේ ඉඳලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තියෙන අමාරුකම් ඉතින් සොහොන් වල ගිහිල්ලා දපන දාලා ඒ ඔක්කොම සෙල්ලම් ටික දාලා තියෙනවා. ඒවා හරි අමාරු වැඩ. ඒවට වඩා විස්මිත දේවල් හරිම පහසුවෙන් කරන්න පුළුවන් නැකත් භාවිතා කරලා. ඉතින් ඒ සාත්‍රය උගන්වන අපි එක පන්තියක් කරලා තියෙනවා. එතකොට ඒ පන්තියේ එකපාරක් උගන්වපු හින්දා නිකන් ලොකු අත්දැකීමකුත් තිබෙන්නේ නැති හින්දා සමහර තැන්වල චූටි චූටි නිකන් ප්‍රශ්න ගැටලුත් එක්ක තමයි ඒක ගියේ. ඒ අත්දැකීම් ඔක්කොම භාවිතා කරලා අපි නිකන් හොඳ පන්තියක් කරන්න ඕන කියලා සම්පූර්ණ මේ නැකත් සාත්‍රයේ විශාල ප්‍රමාණයක් තියෙන. ඒකේ යම් ප්‍රමාණයකට උගන්වන්න ඕන කියලා පන්තියකුත් පටන් ගන්න හිතානින්ද හිතන් ඉන්න ඇඩ්ඩෙකුත් දැන් ඕගොල්ලොත් දැනුවත් කරලා තියෙනවා. මේ පන්තිය විශාල පිරිසක් සම්බන්ධ වෙන්න ඕන කියලා දැනුවත් කරලා තියෙනවා. හිතානින්දා ඒ පන්ති පටන් ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට පටන් ගන්න දිනේ කියන්නම් ඒ අහපු කට්ටියට. ඉතින් ඒකෙදි කරන්නේ මෙන්න මේ වගේ තත්කාල සාත්‍රය භාවිතා කරලා ඒ තියෙන දෝෂ ඉවත් කරනවා. කොයි වගේ කාලවකවානුවකද මේවා ඉවත් වෙන ඒවාද නැතිවද බලලා ඒක අපලයක් වෙන්න පුළුවන්, රෝගයක් වෙන්න පුළුවන්, රැකියා ප්‍රශ්නයක්, විවාහ දෝෂයක්, දැන් ඔය සෙනසුරු අපලද කුජ දෝෂ දරවනවා කියලා විවිධ දේවල් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ. හරියට මේවා තියෙනවද නැද්ද? නැත්නම් මෙයාට බලපාලා තියෙන භූත දෝෂයක්ද, වින බන්ධනයක්ද, වාස්තු දෝෂයක්ද, බහිරව දෝෂයක්ද අඳුනගෙන ඊට හරියනම පිටතම ගැලපෙන ප්‍රතිකර්ම කරන විදිය තමයි ඒකෙදි උගන්වන්නේ. ඉතින් ඒක නැගත් සාත්‍රය භාවිතා කරලා උගන්වන එක. කොහොම හරි වේවා. ඉතින් මේ තත්කාල සාත්‍රය ගත්තම මේන්න මේ වගේ එකක්. ඒකම තත්කාල සාත්‍රය කියලා ඕගොල්ලෝ සමහරවිට අර කවුරු හරි එනකොට එන වෙලාව පදනම් කරගෙන මේ හදන කේන්දරයක් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. මේ කේන්දරේ පදනම් කරගෙන පලාපල කියන්න සමහරු ඉගෙනගෙන ඇති. දැන් ඕගොල්ලොන්ට මම පටන් ගන්නකොට මේක නිකන් අංශක 30ක් විතර ආසන්න වශයෙන් තියෙනවා. ඒතර පැය දෙකක් වගේ කාලයක් ගත වෙනවා මේ රාශිය ගෙවිලි වෙරෙන්න. ඒතර පැය දෙකක කාලයක් පුරාවටම මේ සිංහ රාශියම තමයි තියෙන්නේ. කවුරු හරි අපේ ගාවට එක්කෙනෙක් එනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි විශාල සෙනඟක් ඇවිල්ලා පොලිමක ඉන්නවා. විනාඩි 5න් 5ට අපේ ගාවට එනවා. 10න් 10ට එනවා. 15න් 15ට එනවා. ඒ වගේ පැය දෙකක කාලය තුර අපේ ගාවට විශාල පිරිසක් එනවා. බලාපොරොත්තු බලා ගන්න ප්‍රතිකර්ම කර ගන්න විවිධ දේවල් විමසන්න. ඉතින් මේ කේන්දරේ පදනම් කරගෙන අපි බලාපොරොත්තු වෙනවා නම් අපි ලොකු ගැටලුවකටපත් වෙනවා, අපහසුතාවයකටපත් වෙනවා. ඉතින් චුට්ටක් අපහසු වැඩක්. මේකේ තෝරා බේරගන්න. බලාපොරොත්තු කියන්න ගියම ටිකක් හිර වෙනවා. ඒ හින්දා තමයි අපි විශේෂ කේන්දරයක් භාවිතා කරේ. ඉතින් මේ විශේෂ කේන්දරේ භාවිතා කරන්නේ නැතුව ඕන සරලව පුළුවන් මෙහෙම දෙයක් කරන්න කෙනෙකුට. දැන් සිංහ ලග්නේ උදා වුණා, ධනු නවාංශය උදා වුණා. මේ නවාංශය කියන එක ටක් කරලා මාරු වෙනවා. මෙහෙම බලාපොරොත්තු කියන්න පුළුවන්. ධනු නවාංශය නම් කුජ ලග්නේ ඉන්නවා. ගුරු දෙවැන්නේ ඉන්නවා, සඳු හතරවැන්නේ ඉන්නවා. රාහු පස්වැන්නේ ඉන්නවා. සිකුරු බුධ ඔය විදිහට 8 වෙනි ඉන්නවා. රවි 10 වෙනි ඉන්නවා. කේතු සෙනසුරු මෙහෙම 11 වෙනි ඉන්නවා. මේකේ නවාංශයේ අධිපති ග්‍රහයා ගුරු දෙවැන්නේ ඉන්නවා. සල්ලි මුදල් දේපල වත්කම් ගැන කතා කරන දැන්. සඳු ඉන්නවා 4 වෙනි. ඉතින් භූමිය සම්බන්ධ සල්ලි මුදල් දේපල වත්කම් සම්බන්ධ කාරණාවක් කතා කරන්න ඇවිල්ලා තියෙනවා. නවාංශය පදනම් කරගෙනත් පලාපල කියන්න පුළුවන්. මේ ආපු වෙලාව තත්කාල කේන්දරේ පදනම් කරගෙනත් මේවයි පලාපල කියන්න පුළුවන්. ඉතින් එහෙම ක්‍රම ගොඩක් තියෙනවා. ඒවා නිකන් ඔළුවට ගන්න එක මම නිකන් අරකට කිව්වේ. ඕගොල්ලෝ ඉගෙනගෙනත් නැහැ. ඉතින් මේ වෙලාවේදී අපේ ගාවට එන්නේ ගුරු හෝරාවේ සනිගේ පංචමයක සනිගේ සූක්ෂමයක එදා එන්නේ. මේ හෝරාවේ අයිතිකාරය 4 වෙනි. සනිගේ පංචමයක් සනිගේ සූක්ෂමයක් එයා 5 වෙනි. ඒ කේන්දරේ පදනම් කරගෙනත් ඔය විදිහට හෝරාව පංචමේ සූක්ෂමේ භාවිතා කරලා බලාපල කියන්න පුළුවන්. මේ නවාංශ කේන්දරේ ලග්නාධිපති නවාංශ අධිපති සහ සඳු භාවිතා කරලා බලාපල කියන්න පුළුවන්. ඊට පස්සේ අර විශේෂ කේන්දරය ඊටාම නිවැරදි විශ්වාසවන්තයි. ඒ විශේෂ කේන්දරෙ ඉතින් කේතු පදනම් කරගෙන කිව්වේ ඒ වගේ ගොඩාක් ඒවා තියෙනවා. ක්‍රම 4ක් 5ක් අපි පන්ති වල කට්ටියට අපි උගන්ලා තියෙනවා. ඒකේ ඊටාම විස්මිත, නිවැරදි, සරල වටිනා ක්‍රමයක් තමයි අද දවසේ ඔයගොල්ලන්ට මේ උගන්වගෙන ගියේ. ඉතින් අද පළවෙනි දවසේ හින්දා සමහරවිට ඕගොල්ලෝ මට වඩා මේ තාත්කාල සාත්‍රය සහ ජ්‍යොතිෂය දන්නවා ඇති.
ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා ඒකත් අහන්න ඕන. මම ඉතින් ඕගොල්ලෝ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නවා හැමනම් උත්තර දෙන්න. ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න. මම ඒකට උත්තරයක් දීලාම ඉන්නවා. අපි පරණ පන්තිවල කට්ටිය නම් ඉතින් ප්‍රශ්න ගැටලු අහන්න ඕනේ. ඒගොල්ලෝ මගෙත් එක්ක නිතර සාකච්ඡා කරනවා. අපේ ගෙදර නිතර එනවා. මේ සෙනසුරාදාත් පූජාවකුත් ලෑස්ති කරලා තියෙනවා අපි. බෝධි පූජාවකුත් තියන්න අපේ අජන්ත මහත්තයා. ඉතින් අපේ පන්තිවල කෙනෙක් අනුරාධපුරේ එහෙම ගිහිල්ලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ රුවන්වැලිසෑය ළඟ අෂ්ටපාණ පූජා සහ බෝධි පූජා තියෙන මම හිතන්නේ මාසෙකට කතා කරන හැම දවසකම එහෙ තමයි ඉන්නේ. එතුමාගේ සහභාගීත්වයෙන් බෝධි පූජාව තියෙනවා. ඊට පස්සේ රෑ 9ට අපි මුරුතන් පූජාව හැමදාම තියෙනවා. මුරුතන් පූජාව තියන්න සියලු කටයුතු කරන ලකලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් මීට කලින් ඒ වගේ දෙයකට සහසම්බන්ධ වෙලා නැත්නම් සහභාගී වෙලා නැත්නම් මොනවා හරි පුද පූජා තියන්න උවමනාවක් තියෙනවා නම් බාරහාර වෙලා තියෙනවා හැමනම් ඕගොල්ලන්ට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා මතක් වෙච්ච වෙලාවේ. ඊට අමතරව ඉතින් අපි තත්කාල සාත්‍රය සම්බන්ධව තමයි සාකච්ඡා කරමින් හිටියේ. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අහන්න මම උත්තරයක් දෙන්නම්. බින්දයි 77 මේකට කෝල් කරාට මට ආන්සර් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. දැන් හෙට උදේ පාන්දර 5ට 6ට විතර ගියපම හිට යනවා ගාල්ලේ ගෙවල් වගේ බලන්න තියෙනවා. වැඩ කටයුතු වලට ඉතින් එහෙම යනවා. ඊට පස්සේ එනකොට සමහරට හවස වෙනවා. ආයෙ ඉතින් පන්ති ඊට පස්සේ එනකොට ආයෙ මිනිස්සු ඉන්නවා. ඒගොල්ලන්ගේ හඳහන් බලනවා. ගොඩක් වෙලාවට මම සතිය දවස්වල නම් හඳහන් බලන්නේ එහෙම නෑ වැඩි ටිකක් රෙස්ට් එකේ ඉන්නවා. 12න් පස්සේ වගේ තමයි වැඩ කරන්නේ. 0.77 ඒ ටික කිව්වේ මේ මට මොන හරි දෙයක් තියෙනවා නම් WhatsApp කරන්න. එතකොට මට උත්තරයක් දෙන්න පහසුයි. මම සාමාන්‍යයෙන් උදේ 8 ඉඳලා 10 වෙනකම් වගේ ටිකක් ෆ්‍රී එකේ ඉන්න. ඒ වෙලාවට මට උත්තරයක් දෙන්න 77 මේ අහපෙකට උත්තරෙකුත් එක තමයි දුන්නේ. ඕගොල්ලන්ට මොන හරි දෙයක් තියෙනවා නම් කතා කරලා අහන්න ඕන දෙයක්. මම උත්තරයක් දෙන්නම් දන්න කියන දෙයක් අහුවොත්. තත්කාල සාත්‍රය ගැන මොන හරි තියෙනවා නම් අහන්න. ලිපිනය කියන්න පුළුවන්ද අපිට? මොකක්ද අහන්නේ? ලිපිනය කියන්න පුළුවන් සර්? ලිපිනය ගැනද? කුරුණෑගල මම ඉන්නේ. කුරුණෑගල කරඳගොල්ල. මේ අපි ඉන්න හරියට කියන්නේ කරඳගොල්ලේ අඹකොටේ. එතන තියෙන අඹකොටේ ඉස්කෝලේ. Google එකේ සර්ච් කරලා බලන්න සමාධි බෝධිය ගම්බාර දේවාලය කියලා පෙන්නන්නේ අපේ තැන. මම ඕගොල්ලෝ ඉන්න channel එකට ලොකේෂන් එක දාන්න. කුරුණෑගල ඉඳලා මෙතන කිලෝමීටර් 8ක් විතර තියෙනවා අපේ ගෙදර ළඟට. කුරුණෑගල ඉඳලා කුරුණෑගල කරඳගොල්ල අඹකොටේ ඉස්කෝලේ ළඟ තමයි තියෙන්නේ. හරි සර් thank you. ඉතින් තත්කාල සාත්‍රයේ සම්බන්ධ මොනවා හරි ඔයගොල්ලන්ට කාරණාවක් මොනවා හරි දැනගන්න තියෙනවා එහෙමනම් අහන්න කියලා කිව්වා. අද පළවෙනි දවසේ ඉඳන් අපි ඊළඟ දවසේ වැඩමුළුව කරනකොට දැන් ඉතින් අද අපි චූටි හැඳින්වීමක් කරන්නම් කියලා මේ චුට්ටක් හිමීට තමයි කතා කරේ. ඔයගොල්ලෝ සමහරලාට අපේ වීඩියෝස් එහෙමත් දැකලා ඇති. ටිකක් වේගෙන් කියාගෙන යනවා. එහෙම තමයි දැකලත් ඇත්තේ. ජ්‍යොතිෂය සම්බන්ධ තත්කාල සාත්‍රය සම්බන්ධ විවිධ සමහරවිට ගුප්ත සාත්‍ර සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වීඩියෝ වල අද චුට්ටක් හිමීට කතා කරගෙන ආවා. ඉතින් පටන් ගත්තේ චුට්ටක් වෙලා ගිහිල්ලා පොඩි හැඳින්වීමක් කරා. ඊළඟ දවසේ ඉතින් ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේ කියපු කරුණු කාරණාත් එක්ක චුට්ටක් ලකලෑස්ති වෙන්නත් පුළුවන්. ඕගොල්ලන්ගේම කරුණු කාරණා ඕගොල්ලෝ එකතු කරගන්න. එතකොට අපි මේකට මේ නිබන්ධනයක් වෙනවද ඒව මේවා කියලා හිතන්න යන්න එපා. අනික මේ නොමිලේ කරන වැඩසටහනක්. එතකොට පන්තියක් අපි පටන් ගන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී වෙලාව තිබුණොත් එහෙම. එතනදී ඕගොල්ලන්ට නිබන්ධනයක් දෙනවා. ඕගොල්ලන්ගේම කරුණු කාරණාත් එක්ක ඕගොල්ලෝ මේ තත්කාල සාත්‍රයේ දේවල් ඕගොල්ලන්ට තේරෙන විදිහට මේ උදාහරණ දෙකකුත් අරන් මම පැහැදිලි කරා. ටිකක් අධ්‍යයනය කරලා බලන්න. ඊළඟ දවසේ අපි මේ ඕගොල්ලෝ අධ්‍යයනය කරන දේවල් පදනම් කරගෙන ඕගොල්ලන්ගේ ප්‍රශ්න ගැටළු පදනම් කරගෙන සහ මේ විෂයේ මාර දේවල් ගොඩක් තියෙනවා. ඒ වටිනා වූ කරුණු කාරණා ගොන්න තුල තියෙන ඉතාම වටිනා කරුණු කීපයක් සරලව සාකච්ඡා කරමු.
මම මේ සරලව නිකන් මේ කතා කරන දේවල් මහා ගැඹුරු සිද්ධාන්ත ඇත්තටම මේවා හැදුන ක්‍රමයක් තියෙනවා. ඇයි අර එහෙම විශේෂ කේන්දරයක් හදාගන්නේ කියන්නේ හේතු තියෙනවනේ. ඊට පස්සේ ඒ විශේෂ කේන්දරයක් තුළ ඇයි අර විදිහට රාශියක් භාවිතා කරේ රාශිය අයිතිකාරයයි එහෙම භාවිතා කරේ. අර තත්කාල කේන්දරේ රාශියයි අපි ගත්තේ ඒ රාශිය අයිතිකාරයයි අපි ගත්තේ කියන්නේ හේතු තියෙනවා. මේවට හැම එකකටම මේ සාත්‍රය තුළ මේ කතා කරන තත්කාල සාත්‍රය වෙන්න පුළුවන් මේ විෂය තුළ මේ කතා කරන හැම දෙයකටම හේතු තියෙනවා සහ ඒවට තියරියක් තියෙනවා. ඉතින් ඒවා උගන්වන්න කියොත් ලොකු කාලයක් යන හින්දා අපි නිකන් ඕගොල්ලන්ට මේ සරලව පොඩි දැනුමක් දුන්නා. ඕගොල්ලන්ට පුළුවන් මේක අධ්‍යයනය කරලා බලන්න. අධ්‍යයනය කරලා බලලා ඕගොල්ලන්ට ඇති වෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරනකොට අපිට කියන්න පුළුවන් මෙන්න මේ හේතු හින්දා තමයි මෙහෙම වෙන්නේ. මෙන්න මේකයි කතන්දරය කියලා කියන්නත් පුළුවන්. ඉතින් නිකම්ම ඉන්නේ නැතුව පොඩි අධ්‍යයනයක් කරලා ඊළඟ දවසේ පන්තිට සම්බන්ධ වෙන්න. අද චුට්ටක් වෙලා ගිහිල්ලා පන්තිය පටන් ගත්ත විතර නෙවෙයි. විනාඩි 5ක් විතර කලිනුත් අපි පන්තිය ඉවර කරනවා. ඒ කතා කරන්න හිතන් ඉඳපු කරුණු කාරණා අපි චුට්ටක් ඉක්මනට කතා කරලා ඉවර කරා. ඉතින් ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කතා කරන්න කියලා තමයි මම පොඩි වෙලාවකට වෙන් කරගෙන ඔයගොල්ලොත් ඒක කතා කරන්න යොදාගත්තේ. ඉතින් තවත් මට විනාඩි කිහිපයක් වෙන් කරන්න පුළුවන්. මොන හරි තත්කාල සාත්‍රය සම්බන්ධ දෙයක් තියෙනවා නම් අහන්න. ඒ අහන එක දන්න එකක් නම් මම කියන්නම්. සමාවෙන්න මට තව ප්‍රශ්නයක් ඇති වුණා. අර මේ දැන් අපි හඳනක් හදා ගන්නකොට ඔබතුමා මේ කිව්වනේ ඇප් එකක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ ඇප් එකේ නම පොඩ්ඩක් ආයෙ කියනවද සර්? ඒ අපි පාවිච්චි කරන ඇප් එකක් තියෙනවා මේ ජෝතිෂ. මොහොනද කොහෙද එන්නේ? මේ සිංහලෙන්ම තියෙනවා ජෝතිෂ කියන්නේ. සර්ච් කරපුවාම මේ Play Store වල Android වල නම් නැත්නම් මේ iPhone වල සපෝට් කරනවා මම හිතන්නේ ජෝතිෂ. ඉතින් ඒ ඇප් එක සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් ওই විදිහට තියෙන එක මම මේක ගන්නත් පුළුවන් මම හිතන්නේ. පොඩි මුදලක් ගෙවලා ගන්නත් පුළුවන්. ඒ ඇප් එක ප්‍රමෝට් කරනවා නෙවෙයි මේකත් මම කියන්නේ තිතරම හරි කියලා. මේකේ පොඩි වැරදි දෝෂ තියෙනවා. අපිට ඉතින් අර අතින් හදා ගන්නවට වඩා ඉක්මනට කේන්දරය හදා ගන්න පුළුවන්. ආසන්න වශයෙන් නිවැරදිව කේන්දරය හදා ගන්න පුළුවන්. ඒ විදිහට කේන්දරය හදලා තමයි මම මේ විස්තර කරේ. තව ඉතින් ඇප් ගොඩක් තියෙනවා. ඕගොල්ලන්ට ඕන නම් මම APK ෆයිල් එකක් දාන්නම් මොකක්ද ඕගොල්ලෝ ඉන්න channel එකට. ඒක ඉන්ස්ටෝල් කරන්න යනකොට ඕගොල්ලන්ට error message එකක් ඒ වුණාට ඕකේ කරලා බලන්න ඒකත් ඇප් එකක්. ඒක භාවිතා කරලා කේන්දර හදා ගන්න පුළුවන්. මේ ජෝතිෂ ඇප් එකෙත් APK ෆයිල් එක දාන්නම් ඕගොල්ලන්ට පුළුවන් වුණා නම් ඉන්ස්ටෝල් කරගන්න ඕගොල්ලන්ගේ ෆෝන් එකට. මේකයි තවත් ඇප් එකක් දාන්නම්. ඒ ඇප් දෙක ඉන්ස්ටෝල් කරගෙන බලන්න කොහොමද පහසු කියලා. දෙකෙන්ම සිංහලෙන් තමයි විස්තර එහෙමත් තියෙන්නේ. මම හිතන්නේ පහසුයි වැඩේ කරන්න. හැබැයි මම කියන්නේ 100%ම පහ ඉදාම නිවැරදි කියලා. ඕගොල්ලෝ මේක කරගෙන යනකොට පොඩි වැරදි තැන් එහෙම අහුවෙන්නත් ඉඩ තියෙනවා. ඒ හින්දා අපිට කිසි එකක් නිවැරදි කියලා කියන්න බෑ, සහතික වෙන්න බෑ. ඕගොල්ලෝ අධ්‍යයනය කරලා බලන්න සෑහෙන දුරට මේකෙන් වැඩක් කරන්න පුළුවන්. මම ඒක දාන්නම් ඕගොල්ලෝ ඉන්න channel එකට. හරි සර් හරි බොහොම ස්තුතියි සර්. එතකොට මේ ඒත් එකම පන්තියට මේ බොහොම ස්තුතියි මේ තිබ්බට අපි දැන් මම නම් අලුතෙන්ම මේ ගැන කිසිම දැනුමක් නැහැ. මේ මට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලබා දුන්නට බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි. ඔව් මේ ගොඩක් කට්ටිය මොකද දන්නේ නැති කට්ටිය සම්බන්ධ වුණේ. ඉතින් මෙහෙම විෂයක් තියෙනවා කියලා කියන්නත් එක තමයි අපි අද දවසේ පන්තිය කරේ. ඊළඟ දවසේ මේ වගේ නිකන් සරලව උදාහරණ කීපයකුත් එක්ක මේ කරුණම නෙවෙයි මීට එහා ගිහිල්ලා මේ තත්කාල සාත්‍රයේ තියෙන කරුණු කාරණා කීපයක් ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක ඕනනම් ඒ දවසේ වැඩසටහනට සම්බන්ධ වෙලා විතරක් වුණා. ඕගොල්ලන්ට පුළුවන් ජ්‍යොතිෂ කටයුතු පටන් ගන්න. ටික දවසක් යනකොට ඕගොල්ලන්ටම තේරෙයි මේ කියන පොඩි කරුණු කාරණා දෙක තුන භාවිතා කරලා විතරක් ජ්‍යොතිෂ කාර්යාලයක් කරගෙන පලාපල කිව්වකින් කියලා. අර අවුරුදු ගාන පන්ති ගිහිල්ලා සමහරලා ඉගෙනගෙනවත් ඒ තරම් දෙයක් කරන්න බෑ. අපි ඊළඟ දවසෙත් වටිනා වූ කරුණු කාරණා කීපයක්ම කවමදාකවත් ඉතින් පන්තියේ උගන්වපු එකක් නෙමෙයි අපි උගන්වන්නේ කොහොමද අලුත්ම දෙයක් සරලව ඔයගොල්ලන්ට උගන්වන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දවසෙත් 8:00ට මේ සමහරවට 8ට නැත්නම් 8:00ට මම චුට්ටක් ඒක බලලා මගේ වැඩත් එක්ක වෙලා වේදෙන විදිහ බලලා ඊළඟ දවසෙත් මම පන්ති කරන්න හිතන් ඉන්නේ නම් මේ වැඩසටහන කරන්න හිතන් ඉන්නේ බ්‍රහස්පතින්දා. ඕගොල්ලන්ට දැනුවත් කරන්න
අද දවසේ මම උපරිම උත්සාහ කරනවා මේක ඩවුන්ලෝඩ් කරන්න. මම තාම මේ අපේ පැත්තේ පොඩි SLT පොඩි ඩැමේජ් එකක් තියෙනවා. ඒක නිවැරදි වුණොත් එහෙනම් මම හිතන්නේ සඳ විතර හදයි. සමහරවිට මේක කිව්වා වුණත් දැන් පන්ති ඉවරෙච්ච වෙලාවෙ ඉඳලා රෙකෝඩින් ඉල්ලයි. ඉතින් රෙකෝඩින් එකක් ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. ගත්තොත් මම දෙනවා. හැබැයි සම්දායෙන් පස්සේ මම හිතනවා මට දෙන්න පුළුවන් වෙයි කියලා. ඒගොල්ලෝ මට කිව්වා නිවැරදි කරන්නම් කියලා මේ දවස්වල මම කතා කරපු හින්දා. ඒ මම හින්දා විශේෂයක් නෙවෙයි. මම පාරිභෝගිකයෙක් විදිහට කතා කරා. ඒගොල්ලෝ කිව්වා මේ වගේ බිඳ වැටීමක් තියෙනවා. ඒගොල්ලෝ හදාගෙන යනවා කියලා. මම හිතන්නේ සඳ විතර වෙයි. ඒ නිවැරදි කරපු ගමන් ඕගොල්ලන්ට රෙකෝඩින් එකක් දෙන්නම්. ඊළඟ සතිය අපි බ්‍රහස්පතින්දා 8ට හෝ 8:00මාරට මේ වැඩසටහන කරනවා. ඊට කලින් දැනුවත් කරනවා. ලින්ක් එක Zoom ලින්ක් එක මට දෙන්න පුළුවන් වෙන්නේ සමහරවිට එදා දවසේම තමයි. මොකද තව සමහරවිට පන්ති කීපයක් මට තිබුණොත් එහෙම ඒ වගේ වැඩයි ඊට පස්සේ ජ්‍යොතිෂ කටයුතු ඒවා මේවත් එක්ක මට එදා දවසේ තමයි දෙන්න වෙන්නේ. කොහොම හරි ඊළඟ දවසේ වැඩසටහන කරනවා. ඕගොල්ලන්ට අද දවසේ මේ චූටි කොටසක් තමයි සාකච්ඡා කරේ. ඕගොල්ලන්ට ওই දුන්න පොඩි නිබන්ධනයක් වගේ එකක් තියෙනවා. අපේ පොතක පොඩි කෑල්ලක් දීලා තියෙන්නේ. ඒක අවශ්‍ය කාරණා විතරක් තියෙන කොටස හරි පොඩි print එකක් දාගන්න. අපි ඒකේ තියෙන උදාහරණත් අරන් ඕගොල්ලොත් එක්ක ඊළඟ දවසේ පන්තිය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේ කටයුතු කාරණා කරනකොට සමහරලාට මේවා කරන්න හිතිලා තියෙන්නේ සමහරලාට ආර්ථික අපහසුතාව හින්දා වෙන්න පුළුවන්. සමහරවන්ට මේ විනෝදාංශයක් හින්දා වෙන්න පුළුවන්. සමහරවන්ට තියෙන ප්‍රශ්න ගැටලු විසඳ ගන්න වෙන්න පුළුවන්. මොනියම් හෝ ඕගොල්ලන්ගේ බලාපොරොත්තුවක් ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒක යහපත් එකක් නම් ඒක ඉෂ්ට සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ වගේ গুপ্ত සාත්‍ර ඕගොල්ලෝ තව ඉගෙන ගන්න ඒවා ඇති. මේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන গুপ্ত සාත්‍රය එහෙම නැත්නම් මේ තත්කාල සාත්‍රය වෙන්න පුළුවන්. මේවා ඉතින් හරි ආකාරයෙන් ඕගොල්ලන්ට පිළිහිටන්න සිද්ධ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඕගොල්ලෝ මේවා පිළිහිටන්න නම් සිල්වත්ව කටයුතු කරන්න. එතකොට ඕගොල්ලන් කොහොමත් අපි ප්‍රාර්ථනා කරන්නේ නැතත් මේවා පිළිහිටනවා. ඉතින් පොත්පත් කියවලා මේ ජ්‍යොතිෂ කටයුතු කරනකොට මේවා අධ්‍යයනය කරනකොට ඕගොල්ලන්ට මේ වගේ දැනුම නිකමුත් එනවා. ඒ වුණාට මේ වගේ වැඩසටහන් වලට සම්බන්ධලා තව දැනුමක් ඕගොල්ලන්ගේ දැනුමට එකතු කරගන්න කියලා අපි යෝජනා කරනවා. ඉතින් ඕගොල්ලන්ගේ ජීවිත වලට බාධා ඇති වෙන අපල උපද්‍රව, ලෙඩ දුක්, කරදර, රෝග දෝෂ ඕගොල්ලන්ගේ ජීවිත වෙන ගෙවල් දොරවල් වල වාස්තු දෝෂ, භූමි දෝෂ, බහිරව දෝෂ වගේ දෝෂ ඇති වෙලා නම් ඕගොල්ලන්ට හතුරු කරදර තියෙනවා නම් ඕගොල්ලන් කරන කියන කටයුතු වලට බාධායි නම් ඇස්වහ කටවහ හොවා දෝෂ තියෙනවා නම් ඉතින් අපි වන්දනාමාන කරන පින් අනුමෝදන් කරන දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්මෙන් බැල්මෙන් ආශිර්වාදයෙන් ඒවත් දුර වෙලා ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඕගොල්ලන්ගේ හිත් ආගම දහමට නැඹුරු වෙලා සිල් රකින්න ලැබේවා එහෙම හිතේවා කියලා ප්‍රාර්ථනා කරන එහෙම කටයුතු කරන විශාල පිරිසක් තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ ගෞතම බුද්ධ ශාසනයම මගඵල නිවන් ලබන්න හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න සහ සසර කරපු කුසල් දහම් ඉස්මතු වෙන්න නූපන් කුසල් උපද්දවා ගන්න හැකියාව, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද දවසේ වැඩසටහන අවසන් කරනවා මේ විදිහට. හැමෝටම තෙරුවන් සරණයි, සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි. සර්. සුබ රාත්‍රියක්. නිවන් සරණයි කොහොමද? සුබ රාත්‍රිය සර්.